එන්නේ ග්‍රේඩ් 10 වල සෙකන්ඩ් ටර්ම් එකට ඉදිරි සති දෙක ඇතුළත පාඩම් කරගන්න ඕන කරුණු ටිකක් පොඩ්ඩක් පෙන්වලා දෙන්න හැමෝටම. ඒක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. විශේෂයෙන් මේක ග්‍රේඩ් 10 ළමයි ටාගට් කරලා කරන දෙයක්. රයිට්? ඒ නිසා පුතේ අපිට වැදගත් වෙනවා මේ ලෙසන් ටිකක් කවර් කරගන්න එක. මීටරින් අහන් ඉන්න. ඔයාලට ගොඩක් වැදගත් වේවි කියලා හිතනවා මම. පැහැදිලිද? හොඳයි. ඓතිහාසික දැනුම හා එහි ප්‍රායෝගික ආදේශනය කියන පාඩමේ ඔබ විභාගයට පාඩම් කරන්න ඕන මෙන්න මේ කරුණු. එකක් තමයි සමාජ සංවිධානය. සමාජ සංවිධානය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් සමාජයත් තිරසරව පවත්වාගෙන යාමට ඉවහල් වන ඒ සමාජයේ වෙසෙන පුද්ගලයන් හා කණ්ඩායම් අතර සම්බන්ධතාවය තමයි අපි හඳුන්වන්නේ සමාජ සංවිධානය කියලා. මතක තියාගන්න. සමාජ දූරාවලිය ගැන ඔබ ඊළඟට මතක තියාගන්න ඕන. දරුවනේ සමාජ දූරාවලිය කියන්නේ සමාජයේ ඉහළ සිට පහළට බලය ගලා යාම. සමාජයේ ඉහළ සිට පහළට බලය ගලා යාම. මෙන්න මේ විදිහට කෙටි ක්‍රම වලින් මතක තියාගන්න. ඊළඟට රජතුමා ඊශ්වරය කියන්නේ රජතුමා ඊශ්වර දෙවියෝ විදිහට දැක්වෙන ලිපිය. ඇතරම දඹුලු විහාර ලිපිය කූටකන්න රජතුමාගේ කූටකන්න තිස්ස රජුගේ දඹුලු විහාර ලිපිය. ඒක තමයි කියන්නේ රජතුමා ඊශ්වරෙක් කියලා. නර ඉසර. රජුට සමීපව ක්‍රියා කළ නිලධාරීන් හඳුන්වන නම. අපේ යාළුට කියනවා රත්කොල් සම්දරුවෝ කියලා. හරිද? රජුට සමීපව ක්‍රියා කළ නිලධාරීන්ට අපි කියන්නේ රත්කොල් සම්දරුවෝ. ලස්සන නම. රත්කොල් සම්දරුවෝ. පැහැදිලි නේද මං කියන එක? හරි. එතකොට වැදගත් වේවි ඔබට ඒ කරුණු. රත්කොල් සම්දරුවෝ. හරිනේ? අපි යාළුට කියනවා රදල කියලා කියනවා. රදොල් කියලා කියනවා. ඒ වගේ නම් වලින් අපි භාවිතා කරනවා. පාඩම් කරගන්න. ඊළඟට දරුවනේ මහා සංඝරත්නය රජයට අනුශාසනා කරමින් ඉහළ ස්ථානයක වැඩ සිටියා. එතකොට රජතුමා ළඟට හිටිය මහා සංඝරත්නය. උන්වහන්සේලා කළේ රජයට අනුශාසනා රටේ පාලන කටයුතු වලට අනුශාසනා කරන එක. කවුද සමාජයේ ප්‍රභූන් කියලා කියන්නේ? කවුද සමාජයේ ප්‍රභූවරු කියලා කියන්නේ? ප්‍රභූවරු කියලා කියන්නේ ධනවත් වෙළඳ ප්‍රධානීන්, නාවික කටයුතු වල යෙදුණු කප්පිත්තන්, වෛද්‍යවරු, ගුරුවරු ආදී අය. එයාලට අපි කියනවා ප්‍රභූවරු යන නම පාඩම් කරගන්න. ධනවත් වෙළඳ ප්‍රධානීන්, නාවික කටයුතු වල යෙදුණු කප්පිත්තන්, ආන්නේ වගේ. රයිට්? ඒක වැදගත් වෙනවා. රයිට්? තේරුණා නේද? ඒක ගොඩක් වැදගත් වෙනවා. ඊළඟට තව චුට්ටක් කතා කරොත් අපි තව පොඩ්ඩක් කතා කරොත් ඔයා දන්නවද පැහැදිලිවම කුඩීන් කියන්නේ කවුද? කුඩීන්. අන්න එක මතක තියාගන්න ඕන. කුඩීන් කියලා කියන්නේ අපිට ගොඩක් වැදගත් වෙනවා සාමාන්‍ය මිනිස්සුන්ට. සාමාන්‍ය මිනිස්සුන්ට තමයි අපි කුඩීන් යන වචනයෙන් සාකච්ඡා කරන්නේ. තේරුණා නේද? සාමාන්‍ය මිනිස්සුන්ට. ඒක අමතක කරන්න එපා. හාද? ඔයාලට වැදගත් වෙනවා. ඊළඟට තව චුට්ටක් කතා කරුවොත් ඔයා දන්නවා පැහැදිලිවම අහලත් ඇති. ඔයා දන්නවා ඒ කාලේ සාමාන්‍ය මිනිස්සු හිටියා. සාමාන්‍ය මිනිස්සුන්ටත් එහා හිටිය 16. 16 වර්ග දෙකයි. අන්වායාත දාස, ධනක්කීත දාස. ආයි කියන්නේ. අන්වායාත දාස, ධනක්කීත දාස. 16 වර්ග දෙකයි. ඒක මතක තියාගන්න. හොඳේ? එතකොට පුතේ අන්වායාත දාස කියලා කියන්නේ පාරම්පරික දාසයෝ. ධනක්කීත දාස කියලා කියන්නේ කුලියට ගන්න පුළුවන් දාසයෝ. අන්වායාත දාස, ධනක්කීත දාස. ඊළඟට සමාජයත් තුළ තිබුණු නීතිය හා සම්ප්‍රදාය අතිශය වැදගත්. පුතා නීතියක් කියලා කියන්නේ මොකක්ද? ඔව් අනිවාර්යයෙන්ම නීතියක් කියලා කියන්නේ සමාජයක් විසින් සම්මත කරගන්නා වූ පොදු පිළිගැනීම්. ඒවා ලිඛිත හා අලිඛිත විදිහට බෙදනවා කියලා පාඩම් වෙන්නේ නැති. පාඩම් කරගන්න. ඒ වගේම දන්නවද ඒ කාලේ වදාළ හා සභාව කියලා ආයතන දෙකක් තිබ්බා. එමගින් තමා නීති ක්‍රියාත්මක වෙන්නේ. විශේෂයි ඒ කාරණාව. ඒ වගේම ඒ කාලේ නීති නියාමනය කරන්නේ මේකාප්පර්වරු. අපි යාළුවා මයිකාප්පර් කියලාත් කියනවා. දණ්ඩනායක කියලාත් කියනවා. උදාහරණයක් මහා විජයබාහු රාජ්‍ය සමයේ හිටිය
සිත් නාරු බිම බුදල්නා. ගොඩාක් වැදගත් වෙනවා යා. නේද? සිත් නාරු බිම බුදල්නා. රයිට්. ඊටාම වැදගත් වෙනවා. හොඳයි. ඊළඟට තව චුට්ටක් අපි කතා කරවොත් අපි දන්නවා පැහැදිලිවම රයිට් ගොඩක් වැදගත් වෙනවා අපිට පැහැදිලිවම. ඒ කාලේ අපේ රටේ ඉතිහාසය තුළ විවිධ පරිපාලන නීති තිබුණා. තේරුණානේ? විවිධ පරිපාලන නීති තිබ්බා. රයිට් මොනවද පරිපාලන නීති කියන්නේ? පුතා පරිපාලන නීති කියලා කියන්නේ ওই බදු සම්බන්ධ නීති. මොනවද අය කරන ප්‍රධාන බදු වර්ග? බදු නීති යටතේ. දක ප්‍රතිබද්ධ, බොජක ප්‍රතිබද්ධ, මතරම ජිබක. දක ප්‍රතිබද්ධ, බොජක ප්‍රතිබද්ධ, මතරම ජිබක. පාඩම් කරගන්න. ඒ වගේ මේ කාලේ ගෙඩි 10කට එක ගෙඩියක් ගත්තලු අස්වැන්න විදියට නේද? ඒ විතරක් නෙමෙයි. හම්බන්තොට අම්බලන්ගොට්ටොට ගොඩවාය ලිපිය රේගු බදු සම්බන්ධවයි කියන්නේ. මොකද වරායෙන් ලැබෙන ආදායම අර ගොඩවාය පන්සලට ලැබුණලු. ඒ කියන්නේ ඒ කාලේ රජය ලබා ගත්තේ නැහැ බදු ආදායම් පන්සලට තමයි පූජා කරේ. අන්න එතනයි වැදගත්කම. තේරුණාද? ඒක තමයි ගොඩාක් වැදගත් වෙන්නේ අපිට. රජය ලබා ගත්තේ නැහැ. පන්සලට තමයි පූජා කරන්නේ. තේරුණානේ? වැදගත් වෙනවා. ඊළඟට තව පොඩ්ඩක් කතා කරොත් ඒ කාලේ සිතුල් පව් සෙල්ලිපිය ඉතා වැදගත්. සිතුල් පව් සෙල්ලිපියේ තියෙනවා ප්‍රදේශයේ අධිකරණයෙන් ලැබූ උසාවියෙන් ලැබූ ආදායම. ඒ කියන්නේ උසාවි ආදායම. මොකද්ද වෙන්නේ? විනිශ්චය ශාලාවෙන් ලැබෙන ආදායම පන්සලට පූජා කරාලු. මොකද්ද? උසාවියෙන් ලැබෙන ආදායම මොකද කරන්නේ? පන්සලට පූජා කරාලු. මතක තියාගන්න. අහලා තියෙනවද නිසි කාලයට සීසාවේ නැත්තම් මොකද වෙන්නේ කියලා? කලං පහයි දඩය. නේ? නිසි කාලයට සීසාවේ නැත්තම් අපිට මොකද වෙන්නේ? කලම් 5ක දඩයක් තමයි ගෙවන්න වෙන්නේ. ඒක තියෙන්නේ කොණ්ඩ වට්ටවාන් ටැම් ලිපියේ. නොකත් පාඩම් කරගන්න. නිකන් මේ පාඩම අහන් හිටියත් පාඩු නෑ. පැහැදිලිනේ? පාඩම අහන් හිටියත් ඇත්තටම වැදගත් වෙනවා. නිකන් අහන් හිටියම ඇති. හරි. ඊළඟට අපි තව පොඩ්ඩක් කතා කරවතින් දන්නවද සිහි නැටිවීම මිස මුංගට වපුරන්න එපා. වැව් වලින් ගොවිතැන් කරන කුඹුරු වල. මෙහෙම කියන්නේ 4 වන මහින්ද රජුරු. මෙයා පාඩම් වෙන්නේ නැත්තම් කොලයක් අරන් සෙල්ලිපිය නමයි රජතුමාගේ නමයි කාරණේ ලියන්න. ඊට පස්සේ ඒක බිත්ති අලව ගන්න. සමහරවිට ඒක දකින්න පාඩම් වේවි. තේරුණා නේද? ඒ විතරක් නෙමෙයි පුතේ ඒ කාලේ බදුලු ටැම් ලිපියත් අපිට වැදගත්. මොකද ඒක පිහිටුවන්නේ 4 වන උදේ රජතුමා විසින්. බදුලු ටැම් ලිපිය කාගේද? 4 වන උදේ රජතුමා. අපි ඒකට කියනවා ඉතින් ওই බදුලු ටැම් ලිපියට හෝපිටිගම්මුව ලිපිය කියලාත් කියනවා. නේ? හෝපිටිගම්මුව ලිපිය. ඒතර මේ ලිපියේ තියෙන කරුණු තමයි බලන්න ඕන. කරුණු 3ක් අතිශය වැදගත් වෙනවා පුතා. හස්මිත මොනවද මේ කරුණු? ඔයාලා වීඩියෝ ඔෆ් කරන්නකෝ. සමහර අය වීඩියෝ ඔන් එකේ තියන් ඉන්නේ. මොකටද? හදිස්සි නෑ වීඩියෝ ඔන් කරන්න. සමහරලාට කිව්වත් වීඩියෝ ඔන් කරන්න නැතිව මෙන්න બોලේ. වීඩියෝ මේ එපා කිව්වත් ඔන් කරනවා. කාලන කෑගල්ල. අනේ මන්ද. හරි. අහන්නකෝ. බදුලු ටැම් ලිපියේ කරුණු 3ක් මතකද? මම නිකමට අහන්නේ. පුළුවන් නම් ෂෝ. බදුලු ටැම් ලිපියේ කරුණු 3ක්. මතකයි අත උස්සන්න බලන්න අවංකවම. මතකයි වගේ නම්. ඔයාලට මතකයි නම් raise hand please. ශානියමයි. ගොඩක් අයට මතකයිනේ. හොඳයි නාට්‍යතණ්ඩියේ හිමාෂා තමයි දක්ෂයා. මොකද කියන්නේ නාට්‍යතණ්ඩියේ හිමාෂා? බදුලු ටැම් ලිපියේ නීති වාට කියන්න පුළුවන්ද? හොඳයි අවුලක් නැහැ. හිමාෂා දුවට කියන්න පුළුවන් නම් වටිනවා. බදුලු ටැම් ලිපියේ තිබ්බ නීති වලින් තිබුණා පොය දවස වෙළඳාම් කරන්න ගත්තොත් තෙල් බද්දක් ගෙවන්න ඕනේ. තව බුලත් විකුණනවා නම් ඒවා අර සුදුසු මණ්ඩපවල තියලා විකුණන්න ඕනේ. තව
නිලධාරීන්ට පෙන්නන්න නැතුව වෙළඳ පොලේ බඩු විකුණුවොත් දෙගුණයක බදු අය කරන්න ඕනේ. අ, තව එච්චරයි මතකද? නෑ හොඳයි නවා. නියමයි. සුපිරි. ඔන්න ඔය බදුල්ලටම ලිපි නීති රීති නම් මතක තියාගන්න වෙනවා. දුවිදු කියන්න බලන්න දුවිදු. බදුල්ලටම ලිපියේ නීති රීති තුනක්. බුලත් පුවක් මණ්ඩපවල තියන් විකුණන්න ඕන. පොහොය දවසේ වෙළඳාම් කරොත් තෙල් බද්දක් ගෙවන්න ඕන. ආයේ මේ වෙළඳපොළ හරහා යන කරත්ත වලින් මේ බදු අය කරන්න එපා. අනිවාර්යෙන්ම හරි. වෙළඳ පොළ හරහා ගියොතින් අය කරන්න එපා කිව්වනේ. හරි. එහෙනම් තව වැදගත් වෙන කරුණු ගොඩක් මම පෙන්වා දෙන්නම්. ඔය කිසිදු සතෙක් මරන්න එපා කියන නීතිය කාගේද? අමණ්ඩ ගාමණී අබේ කියන රජතුමාගේ. කිසිදු සතෙක් මරන්නට එපා. කොහොමද වැඩේ? ඊළඟට මාඝාත නීතිය කාගේද? ඒකත් ඒකම තමයි. අමණ්ඩ ගාමණී රජුරම තමයි. ඊළඟට නිශංකමල රජතුමා ජලාශවල ජීවත් වන පක්ෂීන් මරන්න එපා කියලා නියෝග කරපු කෙනෙක්. නිශංකමල රජතුමා. ඒ වගේම මීහරක් එළහරක් එළුවන් මැරුවොත් මරණ දඬුවම් දුන්නා. හතරවන මිහිඳු රජතුමා මිහින්තලා පූර්ව ලිපියෙන්. දැන් ඔය හතරවන මිහිඳු රජුරෝ ගැන සෑහෙන්න එනවනේ. තොරතුරු. රයිට් තේරෙනවනේ. අමතක කරන්න එපා. ඊළාට අපරාධ නීතිය සම්බන්ධ වැදගත්. අපරාධ නීතිය සම්බන්ධ වැදගත් වෙන්නේ වේවැල් කැටිය සෙල්ලිපිය. පැහැදිලිනේ? අපරාධ නීතිය සම්බන්ධව ගොඩක් වැදගත් වෙන්නේ වේවැල් කැටිය. රයිට්. හොඳයි. අපි යන් ඉස්සරහට. ඔයා දන්නවද ඒ කාලේ හරක් හොරකම් කරලා එහෙම අහුනොත් ඉවරයි. හරකාගේ හන හොරාගේ ඇඟේ තමයි ගහන්නේ. හොරාගේ නල්ලේ කොටනවා කියලායි කියන්නේ. ඉතින් ඒ තරමට සැර නීතියක් තිබ්බ ඒ කාලේ. තේරුණාද දුව? තේරුණාද ශිල්පා? තේරුණාද දුලක්ෂි? රයිට්. එතකොට ගෘහ දණ්ඩ බද්ද කියලා එකක් තියෙනවා. ගෘහ දණ්ඩ බද්ද කියලා කියන්නේ අපරාධකාරයෙක් අල්ලගත්තොත් අනිවාර්යයෙන්ම ඒ අපරාධකාරයා මොකද කරන්නේ? අපරාධකාරයෙක් අල්ලගත්තොත් අපරාධකාරයා රජයට බාර දෙන තුරු මුළු ගමම බදු ගෙවන්න ඕන. ඒක තමයි අපි ගෘහ දණ්ඩ බද්ද කියන්නේ. අපරාධකාරයාව ආණ්ඩුවට බාර දෙන තුරු රජයට ගෙවිය යුතු බද්ද. ගෘහ දණ්ඩ බද්ද. හරි. බලන්න ඒ කාලේ නීතිය වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ රෝමලන්දේසි නීතිය බව අමතක කරන්න එපා. තේරුණාද? ඊළඟ විනිමය කියලා කියන්නේ මොකද්ද? ආර්ථික අරමුණකින් කරනු ලබන හුවමාරු ක්‍රියාවලිය විනිමය වේ. පාඩම් කරගන්න. ඒ වගේ මේ කාලේ කාසි භාවිතය ආරම්භ වුණා. පුතේ කාසි ගැන කතා කරද්දී අපේ රටේ පැරණිම කාසි ඇත්තරම රිදී කාසි විශේෂයක්. ඔයාලට වැදගත් වෙයි. පැරණිම කාසි රිදී කාසි. ඒතර ඒවා හස්සෙබු කාසි කියලාත් කියනවා. ඒ වගේම කහපණ කහවණු කර්ෂාපණ යන නමින් මෙම කාසි වලට නම් කියනවා. කහපණ කහවණු කර්ෂාපණ. හොඳද? ඒ වගේම ලංකාවෙන් හම්බෙන පළවෙනි කාසිය මොකද්ද? අලියා හා ස්වස්තික කාසිය. ඒක වැදගත් වේවි. ඒ වගේම තමයි ඒ කාලේ කාසි අච්චු ගැසීම් බාරව හිටියේ රූප මතක තියාගන්න. රූපාදික තමයි කාසි අච්චු ගැසීම් බාරව හිටියේ. ඒ වගේම විවිධ තැන් වලින් අපිට කාසි හම්බුණා. වීරාංකුල පන්සල අහලා තියෙනවා. හතරවන කාශ්‍යප රජුරු රංකලම් 200ක් පූජා කරා වීරාංකුල නම් පන්සලට. හතරවන කාශ්‍යප රජුරුව මොකද කරේ? රත්තරන් කාසි 200ක් වීරාංකුල පන්සලට අපි පූජා කරා. ඒක වැදගත් වේවි. රයිට්. ඔයාලට මතක තියාගන්න. තේරුණා නේද? ඉතා විශේෂ කරුණු තමයි මම මේ කියන්නේ. හොඳේ. හොඳයි. අපි තව පොඩ්ඩක් කතා කරමු. දැන් VOC බ්‍රිතාන්‍ය චීන අරාබි ඔන්න ඔය වගේ පරණ කාසි ලංකාවෙන් හම්බුණා. වැඩියෙන්ම හම්බුනේ රෝම කාසි කියලායි මම අහලා තියෙන්නේ. ඒ කියන්නේ ලංකාවෙන් වැඩියෙන්ම හම්බුන විදේශීය කාසි මොනවාද කියලා ඇහුවත් රෝම කාසි.
හාද ඉතින් අපි ඒ කතා කළේ කාසි ගැන. කාන්තා නියෝජනයට යන්න අපි ඔයාලගේ අයිඩියා එක මොකද්ද? කාන්තාව ගැන කතා කරන්න අවසර දෙනවද? කාන්තාව සර්. මං හිතේ කොල්ලෙක් හරි මයික් ඔන් කළා ආසර් කියයි කියලා. නෑ කාන්තාව කිව්වම කාන්තාව තමයි ඕක කියන්නේ. සමහර වෙලාවට මේ කාන්තාව ඉන්නවා මයික් ඔන් කරන්නේ නැහැ. මොකද කාන්තාව කියලා දන්නේ නැති දන්නේ නැහැ. මං අහන්නේ කාන්තාවන්ගෙන් කාන්තා නියෝජනය ගැන කතා කරමුද? කතා කරමු සර්. කතා කරමු සර්. right. කතා කරමු සර්. නියමයි. දැන් නම් ඉන්නවා අපේ දුවලා කිහිප දෙනෙක් කරලියේ. හොඳයි මේ පාඩම මෙහෙම කරලා 1 සිට 5 දක්වා පාඩම් මම වීඩියෝ ඔන් කරලා සාකච්ඡාවක් කරනවා නිකන් පැණි රස විදිහට. නීරස විදිහට නොවේ. ආද ඒ නිසා හොඳට අහන් ඉන්න එක ඔයාගේ වගකීමක්. හදිසියේ මැසේජ් එක දැම්ම ග්‍රේඩ් 10 ළමයින්ට. ඒක අහලා සම්බන්ධ වුණාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මුලින්ම. හොඳයි කාන්තාව. කාන්තාව පුතේ ඒ කාලේ ඔය මේ රටක් පාලනය කරන්න උනත් හොඳයි කියලා කියනවනේ. නේද? කාන්තාවක් කියලා කියන්නේ ඒ කාලේ හැටියට රට පාලනය කරන්නත් එයා ඉතා සුදුසුයි. උදාහරණයක් ලීලාවතී නම් රැජින 3 පාරක් ලංකා පාලනය කිරීම අපිට ගන්න පුළුවන්. ලීලාවතී රැජින කී පාරක්ද ලංකා පාලනය කරන්නේ? 3 පාරක්. රට පාලනය කිරීම අපිට කතා කරන්න පුළුවන්. හරිද? ඊළඟට තවත් වැදගත් දෙයක් තමයි අපිට ගොඩක් වැදගත් දෙයක් තමයි මේ චූලසීවලී නම් දේවිය. චූලසීවලී නම් දේවිය ගැන කතා කරද්දී ඔය නිල්ගිරි සෑ ලිපියෙන් හම්බෙනවා චූලසේවිලි දේවිය ගැන විස්තරයක්. ඒකත් ඔයාලට වැදගත් වේවි. චූලසීවලී දේවිය සමානයි නිල්ගිරි සෑ ලිපිය. හරිද? ඊළඟට තව පොඩ්ඩක් සාකච්ඡා කරන විට අපිට පැහැදිලි වෙනවා මේ ඒ කාලේ කාන්තාව විශ්වාසවන්තයි. තම ස්වාමියා දුරු රටකට ගිහිල්ලා නැවතෙනතුරු අවුරුදු කීයක්ද? අවුරුදු ගණනාවක් නේද? අවුරුදු ගණනාවක් බලාගෙන සිටි කාන්තාවක් ගැන සඳහන් වෙනවා රසවාහිනී පොතේ. ඒ කියන්නේ කාන්තාව ඊතරම්ම විශ්වාසයි නේ. ඒ වගේම ඒ කාලේ විහාර මහදේවිය අහනවා දූවර පුතුන් නැති විවාහ ජීවිතේ කොමටද කියලා. ඒ කියන්නේ නිසි කාලයේදී විවාහ වීම කාන්තාවක් විසින් සිදු කළ යුතුයි. නිසි කාලයේ විවාහ වීම කියන එක කාන්තාවක් විසින් කරන්න ඕන. ඒකත් රසවාහිනී පොතේ තමයි තියෙන්නේ. අමතක කරන්න එපා. මතක තියාගන්න නිසි කාලයට විවාහ වීම තමයි කාන්තාවක් විදිහට කළ යුතු වන්නේ. ඒක වැදගත් වෙනවා. right? හොඳයි ඊළඟට තව චුට්ටක් කතා කරමු අපි. අපිට වැදගත් වෙනවා විවාහ වීම කියන විතරක් නෙමෙයි. උයන්න පිහන්න පුළුවන් කියන එකත් ගොඩක් වැදගත්. කාන්තාව සූප ශාස්ත්‍රයේ නිපුණයන් විය යුතුයි. නේද? කාන්තාවක් වුණාම සූප ශාස්ත්‍රයේ නිපුණයන් වෙන්න ඕන. ඒ කියන්නේ උයන්න පිහන්න පුළුවන් වෙන්න ඕන නේ. හොඳයි. සහස්ස වත්තුපකරණය මතකද? ඔව් සහස්ස වත්තුපකරණයේ පැහැදිලිවම තියෙනවා කොහොමද? කාන්තාවක් අනිවාර්යයෙන්ම ඉයුම් පියුම් සඳහා පුරුදු කරන එක දෙමාපියන්ගේ වගකීමක්ලු. එහෙම කියන්නේ මම නෙමෙයි. සහස්ස වත්තුපකරණය කියන පොත. ඒ කියන්නේ කාන්තාව උයන්න පියන්න පුරුදු කරන එක එයාලගේ අම්මලා තාත්තලාගේ වගකීමක්ලු. ඉතින් කෝ බලන්න මෙතන ඉන්න උයන්න පියන්න පුළුවන් දුවලා. ඒ කියන්නේ උයන්න පියන්න පුළුවන් නෙමෙයි ඉව්ව පිව්වම කන්න පුළුවන් අය. ඇත්තටම එයාලා රටට ලෝකෙට මැණිකක්. මොකද සමහර අයට පොල් සම්බෝලයක්වත් හදාගන්න එයාලගේ අම්මලා කියලා දීලා නැහැ. ඒක තමයි ඇත්ත කතන්දරේ. ඒ කියන්නේ කියලා දෙන්න හදනවා ඇති. ඒව අහන්න කැමති නෑනේ. නේද? ඉතින් ඒ ළමයි අතරේ ඔය අතූස්සපු අය කොච්චර හොඳයිද? කොච්චර වැදගත්ද? හිතන්නකෝ. නේද? එයාලා ඇත්තටම දක්ෂයි. රයිට් උයන්න පිහන්න පුළුවන් කණ්ඩායම. හොඳේ. ඊට පස්සේ ආව දන්නවද? ওই විවිධ පොත්පත් කාන්තාව ගැන විවිධ නිර්වචන කියලා තියෙනවා. අපි බලමු. සද්ධර්මා අලංකාරය. අහලා තියෙ මේ පොත ගැන. සද්ධර්මා අලංකාරය කියන පොත දුටුගැමුණු රජුරුවන්ගේ මාලිගාවේදී අශෝකමාලා රසවත්ව කෑම පිසුවා කියලා සඳහන් කරනවා. දුටුගැමුණු මාලිගාවේදී අශෝකමාලාව රසවත්ව කෑම පිසුවා.
දැක්කද? ඒ කියන්නේ රසවත් කෑම පිසින අයට අපි කියනවා මදුපාචිකා කියලා. තේරුණානේ? එතකොට සූප ශාස්ත්‍රයේ දක්ෂ අය, කියන්නේ උයන්න පිහන්න දක්ෂයෝ අපි හඳුන්වන්නේ මදුපාචිකා යන නමින්. තේරුණානේ? මදුපාචිකා මතක තියාගන්න. ඒ වගේම මදු රහත් තරසා කියලා කියනවා. මොකද්ද මදු රහත් තරසා? ඒකත් වැදගත්. ඒ කියන්නේ උයන්න පිහන්න පුළුවන් අයට මදු රහත් තරසා කියලා කියනවා. ආයි කියනවා මදුපාචිකා. මදුපාචිකා නේ? ඒ වගේ නම් ගොඩකින් අපි හඳුන්වනවා. අමතක කරන්න එපා. ඒ වගේම තමයි අර සහස්වත් උපකරණයේ තියෙන්නේ දෙමාපියන් සතු වගකීමක්ලු උයන්න පිහන්න පුරුදු කරන එක. ඊළඟට මදුපාචිකා කියන්නේ උයන්න පිහන්න පුළුවන් අය. ඒ ගැන සඳහන් වෙන්නේ දම්පියා අටුවා ගැටපදේ නේ. ඒ වගේම තවදුරටත් ගත්තොත් කාන්තාව මිහිරි අත්ගුණයක් තියෙනවා නම් මදු රහත් තරසා කියලා කියනවා. මොකද්ද කියන්නේ? මිහිරි අත්ගුණයක් ඇති කාන්තාවට මදු රහත් තරසා නම් මතක තියාගන්න. මදු රහත් තරසා නේද? හොඳයි. ඊළඟට තව පොඩ්ඩක් කතා කරමු. ඒ කාලේ ප්‍රාදේශීය පාලනයට කාන්තාව සුදුසුයි. අනුරාධපුර බ්‍රාහ්මණ ආගම ලිපිය. මේ ලිපිය පැහැදිලිව කියනවා ප්‍රාදේශීය පාලනයට කාන්තාව සුදුසු බව. හරිද? ඒ කියන්නේ ප්‍රාදේශීය පාලනය සඳහා කාන්තාව සුදුසුයි කියලා කියන්නේ මදු රහත් තරසා ඒ කියන්නේ කාන්තාව ප්‍රාදේශීය පාලනයට සුදුසුයි කියන්නේ බ්‍රාහ්මණ ආගම ලිපිය. ඒකේ තියෙනවා පරුමකලු සමනා නම් කාන්තාව ගැන. මොකක් ගැනද තියෙන්නේ? පරුමකලු සමන. මතක තියාගන්න. ඊළඟට තව චුට්ටක් කතා කරත් කොක්කැබේ ලිපිය. තලතා ලක්ෂ්මී. කොක්කැබේ ලිපිය කවුරු ගැනද තියෙන්නේ? තලතා ලක්ෂ්මී. මතක තියාගන්න. තලතා ලක්ෂ්මී. තේරුණානේ? කොක්කැබේ ලිපිය. තලතා ලක්ෂ්මී. තේරුණා නේද? රයිට්. ඊළඟට තව පොඩක් ඉස්සරහට කතා කරොත් ඔයා දන්නවා ඒ කාලේ කාන්තාවට ඉතාම ලොකු ප්‍රගතියක් ලැබුණා. ඔයා දන්නවද ඒ කාලේ මේ රූපලාවන්‍යයට කාන්තාව හරි උනන්දුයි. ඔය උඩරංචාමඩම නිවාසයෙන් අපට හම්බුණා සාක්ෂි. අර කාන්තාව ඇස් සදුන් තමන කට්ටක් හම්බුණා. ඒ වගේම තමයි තදින් උලපු රතු හා කහපාට ගුරුගල් කැබලි හම්බුණා. ඒ කියන්නේ ඇඟේ ගන්න හදාගත්ත ඒවා. ඒ වගේම ඉබ්බන් කටුවේ මාලයක් හම්බුණා. ඉතින් මේ කාරණාවලින් අපට පැහැදිලි වෙනවා කාන්තාව කියන්නේ රූපලාවන්‍යයට වගේම උයන්න පිහන්න වගේම රටක් බාර ගන්න උනත් දක්ෂයි කියලා. තේරුණාද? ඒ කියන්නේ කාන්තාවට ඕනම වගකීමක් බාර දෙන්න පුළුවන්. තේරුණාද අස්මා? ඒක අමතක කරන්න එපා. ඊළඟට මේ පාඩම් මාලාව රිවිෂන් එකක් හන්දා චුට්ටක් වේගෙන් යන්නේ. මේක හෙමින් අහන් ඉන්න ඕන නම් 10 වසර පන්ති වලට ආව නම් හරි. ඒ වගේ ඉතින් හොඳට හෙමින් අහන් ඉන්න පුළුවන් ඕන කෙනෙක්ට. මම මේ කරන්නේ මේ පාඩම් ටික ඉක්මනින්ම මම දන්නවනේ දෙවනි වාර විභාගේ කටලම් කියලා. ඒ නිසා දෙවනි වාර විභාගයට අවශ්‍ය දැනුමයි මේ දෙන්නේ. ඊළඟට දේශීය ආහාර. ඔව් දන්නවද? ඒ කාලේ අවුරුදු 10500කට කලින් කිතුල්ගල බෙලිලනේ මිනිස්සු ඇටිකෙසෙල් හා වල්දෙල් ඇටිකෙසෙල් හා වල්දෙල් ආහාරයට ගත්තා. පස්සේ කාලෙක මිනිස්සු ධාන්‍ය වර්ග 7ක් ආහාරයට ගත්තලු. ඔය සාලි, වීහි, කැඳස්ස, වරක, කංගු, දූම, යව වගේ අන්න ඒ වගේ. ඒ වගේම තෝනිගල සෙල්ලිපිය. කිත්සිරි මෙවන් රජුරුවන්ගේ කීර්ති ශ්‍රී මේඝවර්ණාභය රජුරු. තෝනිගල සෙල්ලිපිය පැහැදිලිවම වී උඳු මුං තල ගැන සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි 1200 වසරේදී සුවඳ ගිතලින් පිසූ මොනරමස් හා ඇල් හාලේ බත් කාලා තියෙනවා. හාද? සුවඳ ගිතලින් පිසූ මොනරමස් හා ඇල් හාලේ බත් කාලා තියෙනවා. ඒ ගැන සඳහන් කරන්නේ සද්ධර්ම රත්නාවලී කියන පොත. පැහැදිලිනේ? එන ආයි කියන්නම් කීර්ති ශ්‍රී මේඝවර්ණාභය රජු තෝනිගල සෙල්ලිපිය වී උඳු මුං තල 1200 වසරේ තමයි ඇත්තටම පුතා මේ ඔය ගොඩක් ප්‍රභූවරු අතර ජනප්‍රිය වෙලා තියෙන මේ කෑම වර්ග. මොනවාද වෙ ලස්සනටම කාලා තියෙන්නේ? මොනරමසුයි ඇල්හාලේ බතුයි. එහෙම කියන පොත මොකද්ද? සද්ධර්ම රත්නාවලිය. දැක්කද?
ඒ විතරක් නෙවෙයි ඒ කාලේ පලාමාලුව කාඩියඹුල නිවුඩුහාලේ බත ගොඩක් ජනප්‍රියයි. හැබැයි ඉතින් දුප්පත් මිනිස්සු අතර තමයි නිවුඩුහාලේ බත් පලාමාලු කාඩියඹුල ජනප්‍රිය. මතක තියාගන්න. ඒ වගේ මේ කාලේ යාගු හම්බු වගේ කැඳ වර්ග තිබිලා තියෙනවා. කැඳ භාවිතාව පුතා හරි ප්‍රසිද්ධයි. අපි වෙනම කැඳ වලට එමු. ඒ වගේම ඔය ඒ කාලේ ධාන්‍ය වලින් හදන ගුලි වලට අත්සුණු කියලා කියනවා. හරි. ඒ වගේම අතුරු පසක් විදිහට තෝනිගල් සෙල්ලිපියේ තල පූජා කරලා තිනවා හාමුදුරුවන්ට. තලගුලි පූජා කරලා තියෙනවා. ඒ වගේම ඔය තිල සංගුලිකා කියලා වචනයක් තියෙනවා දම්පියා අටුවා ගැටපදයේ තුල. මොකද්ද තිල සංගුලිකා? දම්පියා අටුවා ගැටපදය. ඒකේ තමයි ඔය තිල සංගුලිකා කියන වචනේ තියෙන්නේ. පාඩම් කරගන්න. ඒ විතරක් නෙවෙයි ඒ කාලේ අල වර්ග කාලා තියෙනවා. ඔය සොඬල කියන වචනේ තියෙනවා සද්ධර්ම අලංකාරය කියන පොතේ. සොඬල මතක තියාගන්න. ඒ වගේම ලබු පුහුල් සොඬල වැටකොළු මේ වගේ වැල් වර්ග සියලුම ලිය ජාතිහු කටු ඇති රුකයි. මෙලෙස කියන්නේ සද්ධර්ම රත්නාවලිය. සියලු ලිය ජාතිහු කටු ඇති රුකය. සද්ධර්ම රත්නාවලිය කියන්නේ. ඒ කාලේ උයන ක්‍රම මොනවාද? බැඳුම, මැල්ලුම, හොද්ද, ආනම, ඇඹුල, නියබලාව අන්න උයන ක්‍රම. බැඳුම, මැල්ලුම, හොද්ද, ආනම, ඇඹුල, නියබලාව. ඒ වගේ ඒ කාලේ කටුක භාණ්ඩ තිබුණා. කියන්නේ කුළු බඩු වර්ග අතීතයේ ගොඩක් ජනප්‍රියයි. කටුක භාණ්ඩ. ඒ කාලේ ගොඩක්ම පුතා තුන පහ වර්ග භාවිතා කරා. තුන පහ කියන වචනේ හැදිලා තියෙන්නේ තුන් වර්ගයයි පස් වර්ගයයි එකතු වෙලානේ. දැන් මොනවාද තුන් වර්ගේ? තුන් වර්ගේ තමයි ලුණු දුරු මිරිස්. පස් වර්ගේ සූදුරු කළුදුරු කොත්තමල්ලි අබ උළුහාල්. ඔන්න පස් වර්ගේ. සූදුරු කළුදුරු කොත්තමල්ලි අබ උළුහාල්. ඒ තමයි පස් වර්ගය. ඊළඟ ඒ කාලේ කරබේබි කියන්නේ මොනවාද? අතීතයේ ආහාර රසවත් කරන්න කරපිංචා යොදාගත්තා. අපි ඒවට කියනවා කරබේබි කියලා. ඒ කියන්නේ ඒ කාලේ ආහාර රසවත් කරන්න යොදාගත්තේ ඒවට අපි කියන්නේ කරපිංචා. ඉස්සර කරබේබි. හරිද? අර තුන පහ නම් පාඩම් කරගන්න. තුන් වර්ගයේ තමයි ලුණු දුරු මිරිස්. හාද? පස් වර්ගයේ තමයි සූදුරු කළුදුරු කොත්තමල්ලි අබ උළුහාල්. හාද? ඒ වගේ මේ කාලේ විවිධ තෙල් වර්ගත් ආහාර වලට භාවිතා කරා. නේද? ඒ කාලේ තෙල් වර්ග භාවිතාව හරි ජනප්‍රියයි පුතා. හාද? ඒ වගේම ඔය කිරි පරිභෝජනයක් ජනප්‍රියයි. ඔය වාක්‍යයක් දෙයි ප්‍රශ්නයකට මේ MCQ වලට මාගේ දුවණියට කිරි කන්නට හරක් බානක් දුන මනාවැ. මෙලෙස සඳහන් වෙන පොත මොකක්ද කියලා. පිළිතුර තමයි පූජාවලිය නම් පොත. මාගේ දුවණියට කිරි කන්නට හරක් බානක් දුන මනාවැ. පූජාවලිය. රයිට්? ඒ වගේ මේ කාලේ කැඳ වර්ග ජනප්‍රියයි. අඹු හඹු කාඩි ඔය වගේ තමයි කැඳ වලට කියන්නේ. ආයි උළු කැඳ කියලා කියනවා, ලුණු කැඳ කියලා කියනවා, රස උළු කැඳ කියලා කියනවා. ඉතින් ඔය වගේ කැඳ වර්ග ගණනාවක් තිබ්බා. ආයි ඇඹුල් හඹු ඇඹුල් කැඳ ඒ කියන්නේ බෙහෙත් ගුණ ඇති කැඳ වර්ග. එහෙම කැඳක් තිබ්බා. බෙහෙත් ගුණ ඇති කැඳ වර්ග තිබුණා. නේද? රස උළු කැඳ තිබුණා. නේ? අඹු හඹු කාඩි ඕවා තිබුණා. විවිධ ಜಾති තිබුණ කැඳ වර්ග. ඉතින් කැඳ වර්ග භාවිතාව හරි ජනප්‍රියයි. රයිට්? ඒ වගේම මේ කාලේ සත්ව ආහාර පරිභෝජනය කරා. ඒකනේ ඔය ඇල මාර්ග වලින් බද්දක් පවා අය කරේ. ඒ කියන්නේ ඇලේ යන නම් බද්දක් අය කරනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම සත්ව ආහාර පරිභෝජනය තියෙන්නේ නැති. නේද? හැබැයි මම නම් හිතන්නේ අඩුයි සත්ව ආහාර පරිභෝජනය ළමයි. ගොඩාක් දිගට තිබුණේ නැහැ. මොනවා වුණත් තිබුණා සත්ව ආහාර පරිභෝජනය තියෙන්නේ නැති. රයිට්? ඉතින් ඔය පාඩම් ඔහොම මතක් වෙද්දී ආද හොඳම ටිකටයි මේ යන්නේ. පරිසරය ආරක්ෂා කිරීම. පුතේ පරිසරය ආරක්ෂා කිරීම ගැන කතා කරද්දී අපට වැදගත් වෙනවා සෙල්ලිපි 3කුයි රජවරු 3 දෙනෙකුයි. 4 වන මිහිඳු රජු අනුරාධපුර පුවරු ලිපිය. මොකක්ද ඒක කියන්නේ? උස් ගොඩ ඉඩම් වල කැලෑ කපන්නට එපා කියලායි කියන්නේ. ඒ කියන්නේ කඳු කරේ ගස් කපන්න එපා කියලා තමයි කියන්නේ ඔය. 4 වන මිහිඳු රජු අනුරාධපුර පුවරු ලිපිය උස් ගොඩ ඉඩම් වල කැලෑ කපන්නට එපා. ඔහොමයි කියන්නේ. ඊළඟට 3 වන උදේ රජු බුද්ධන්නේ හෙළ ලිපිය
ඒකේ කියනවා වල්වල දඬුපත් නොකපනු ඉසා. මොකද්ද කියන්නේ? වල්වල දඬුපත් නොකපනු ඉසා. පාඩම් කරගන්න. වල්වල දඬුපත් නොකපනු ඉසා. ඒ කියන්නේ කැලෑවල ගස් කොළන් කපන්න එපා කියන එක. ඊළඟට පස්වන කාශ්‍යප රජු තමන්ගේ කොණ්ඩ වට්ටවාන්ටම් ලිපියෙන් කියනවා ගස් කොළන් කළමනාකරණයේදී රජය පනවා ඇති නීති රීති වලට අනුව කටයුතු කරන්න. මොකද්ද? ගස් කොළන් කළමනාකරණයේදී ආණ්ඩුව පනවා ඇති නීති රීති වලට අනුව කටයුතු කරන්න. කොණ්ඩ වට්ටවාන්ටම් ලිපිය. පස්වන කාශ්‍යප රජු. දැන් ඉතින් අනේ සෙල්ලිපි 3යි රජවරු 3 දෙනයි පාඩම් කරන්න වෙනවා. නේද? මම ආයි කියන්නම්. ඔයා හොඳට අහන් ඉන්න. තුන්වන උදේ රජු බුද්ධන්නේ හෙල්ලිපිය වල්වල දඬුපත් නොකපනු ඉසා. වල්වල දඬුපත් නොකපනු ඉසා. ඊළඟට පස්වන කාශ්‍යප රජු කොණ්ඩ වට්ටවාන්ටම් ලිපිය ගස් කොළන් කළමනාකරණයේදී රජය පනවා ඇති නීති රීති වලට අනුව කටයුතු කරන්න. ඊළඟට බුද්ධන්නේ හෙල්ලිපිය තුන්වන උදේ රජු. ඒක කියන්නේ මොකද්ද? කැලෑවල ගස් කොළන් කපන්න එපා. එහෙම නැත්නම් වල්වල දඬුපත් නොකපනු ඉසා. එහෙමයි කියන්නේ. හරිද? මතක තියාගන්න. හොඳයි මේ වෙලාවේ මම 6 වෙනි පාඩම දිග පාඩමක්. ඒ පාඩම අවසන් කරලා තියෙන්නේ. ඔයාලා අහන් හිටියද පාඩම? මට ඔයාලගේ කමෙන්ට්ස් දෙන්න chat box එකේ. හොඳයි. අපි ලයින්ස් දෙකකට ආවා. මේ ලයින්ස් දෙක කියලා කියන්නේ channel දෙකකින් වැඩ කරනවා නැතත් මම හිතනවා ඔයගොල්ලොන්ට මාව හොඳට ඇහෙනවා ඇති කියලා. අපි ඊළඟ පාඩම් වලට යන්න කලින් මාව ඇහෙනවද කියන්නේ? ඔව් සර්. අද විශේෂ දවසක්. ඔයා වීඩියෝ ඔන් කරනවානේ. අද මම වීඩියෝ ඔන් කරලා වැඩ කරන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ නේද නේද? හොඳයි. අහන්නකෝ පස්වෙනි පාඩම. දැන් පස්වෙනි පාඩම කියලා දෙන්න තමයි මේ හදන්නේ. කියලා දෙන්නේ නැහැ. අර එක්සෑම් එකට එයි කියලා හිතන දේවල් ටික පොඩ හයිලයිට් කරලා දෙන්න යන්නේ. පුතේ විද්‍යාව කියන්නේ මොකක්ද කියලා බලා ගන්න ඕන. විද්‍යාව කියලා කියන්නේ මොකක්ද? සබහා ධර්මයේ ක්‍රියාකාරීත්වයට බලපවත්වන මූලධර්ම තේරුම් ගන්න එකත් ඒවා අවබෝධ කර ගැනීම. නේ? ඊළඟ විද්‍යාවේ මුල් අවස්ථාව කියලා අහුවම පීඩන ශල්කණය මතක් වෙන්න ඕන. මොකද්ද පීඩන ශල්කණය කියන්නේ? පීඩන ශල්කණය කියලා කියන්නේ ඒ කාලේ වෙරයදා බලයක් යෙදීමෙන් මිනිස්සු ගල්පතුරු ඉවත් කර ගැනීම. වෙරයදා බලයක් යෙදීමෙන් මිනිසුන් ගල්පතුරු ඉවත් කර ගැනීම තමයි පීඩන ශල්කණය කියන්නේ. ඒ වගේම විවාහාරික විද්‍යාවේ දියුණු වුණු අවස්ථා මොනවාද? එකක් මැටියොරු සුසාන. ඔයා ඒකෙන් ඡේදයක් ලියන්න පුළුවන් වෙන්න ඕන. හරිද? ඒ කියන්නේ විශේෂයෙන්ම බිත්තියව මොසකින් ඊට සැලෙන ඝනකමකින් නිර්මාණය කිරීම, ඊළඟට මැටි නලයක් සවි කිරීම, නේ?
ඒවා කියන්න පුළුවන් වෙනවනේ. ඒ වගේම ලම්බාකාරව බිත්ති බැඳීම නේද? ඒවා කියන්නත් පුළුවන් වෙන්න ඕන. ලම්බාකාරව බිත්ති බැඳීම. හාද? වැදගත් වෙයි. ඊට පස්සේ නිවාස ඉදිකිරීමේ තාක්ෂණය මොනවද ඔයා දන්නේ? ඔව් පුතේ, නිවාස ඉදිකිරීමේ තාක්ෂණය ගැන කතා කරද්දී අපි දන්නවා පැහැදිලිවම පැල්පත් හදාගෙන මිනිස්සු හිටියා මුලින්ම. කිතුල් ගල බෙලිරෙන වගේ තැන්වල ගල් බැමි හැදුවා මේගොල්ලෝ. එහෙමනේ. ගල් බැමි නිර්මාණය කරා. ඒ වගේම 1129 අවුරුද්දේදී රංචමඩ මේ ගෙයක් හම්බ වෙනවා. ඒකේ පැහැදිලිවම පේනවා එයාලා ෆවුන්ඩේෂන් එකක් උඩ ගෙයක් හැදුවා කියලා. නේද? ඒවා තමයි ශිල්පීය ක්‍රම. ආය මැටි බඳුන් තාක්ෂණය. ඉතාම වැදගත්. හාද? මොකද්ද? මැටි බඳුන් තාක්ෂණය. ඉතා වැදගත්. රයිට්? හොඳයි. හොඳයි අපි තව චුට්ටක් කතා කරමුකෝ. ඔයා දන්නවද මැටි බඳුන් තැනීම ගැන කතා කරද්දී සක පෝරුවෙන් තමයි පුතේ මැටි භාජන වල හැඩය හදාගන්නේ. සුදුසු මැටි වර්ගය තෝරන්න ඕන. පුච්චන්න ඕන. නේ? ඒ වගේම නියමිත උෂ්ණත්වයට පුච්චන්න ඕන. කාල රක්ත වර්ණය කියන්නේ කළුයි රතුයි පාට. ඇතුළ කළුයි පිටත රතුයි. එහෙම මැටි භාජන හදනවා. නේ? ඒ වගේ ඒවා තෝරගන්න ඕන, හදන්න ඕන. මොනවා වුණත් පුතා මැටි භාජන කලාව අතීතයේ ජනප්‍රියයි. ඒක අමතක කරන්න බෑ අපට. නේද? ඊළඟට මැටි භාජන තැනීම එහෙම වෙනකොට මැටි අංශු අවලම්බනය වැදගත්. ඒ කියන්නේ මැටි වතුරේ ගිල්වලා ඒවා කවලම් කරලා හදන දේවල්. ඒකට අපි කියනවා මැටි අංශු අවලම්බනය කියලා. ඊළඟට ඒ කාලේ ජල කළමනාකරණය ගත්තම ජලය රැස් කර ගැනීමේ කවර හෝ උපක්‍රමයක් හඳුන්වන්නේ අපි ජල කළමනාකරණය කියලා. ජලය රැස් කිරීමේ කවර හෝ උපක්‍රමයක් ජල කළමනාකරණය ලෙසයි හඳුන්වන්නේ. පාඩම් කරන්න. එතනදී පුතේ වැව් ගැන මතක් වෙනවා. අපේ රටේ මහ වැව් හදන්නේ ඇයි? ඔයා කරුණු තුනක් බලා ගන්න. මම හයිලයිට් කරලා තියෙන දේවල් හයිලයිට් කරලා නැත්තම් ඉරි ගහ ගන්න. මේව ඕන වෙයි එක්සෑම් එකට. මහ වැව් හදන්නේ ඇයි කියලා බලන්න. කෘෂිකර්මාන්තයට, ගම් වතුර පාලනයට, නාගරික ජනතාවගේ අවශ්‍යතා ඉෂ්ට කරන්නට ආන්නේවට. හාද? ඊළඟට ප්‍රධාන වැව් කීපයක් දීලා රජවරුන්ගේ නම් අහයි. ඔයාලට මතකද? ප්‍රධාන වැව් කීපයක් දෙනවා. ඊට පස්සේ අහනවා රජතුමාලාගේ නම් මොනවද කියලා. ඒව පොඩ්ඩක් පාඩම් කරගන්න. ඊළඟට පුතා වැව් බැම්ම හා බිසව කොටුව සොරවුව ගැන විශේෂයෙන් අහනවා. වැව් බැම්මේ තියෙන තාක්ෂණික ලක්ෂණ මොනවාද? වැව් බැම්මක තියෙන තාක්ෂණික ලක්ෂණ. ඔව් එකක් තමයි වැව් බැම්ම හදන්නේ පිහිටි කළු ගලක් උඩ. නැත්තම් ගිලා බසවි කියන බයට. හරි. ඒ වගේම බැම්ම කඳු දෙකට යා කරනවා. බැම්ම කඳු දෙකට යා කරනවා. තේරුණානේ? ඒකත් අමතක කරන්න එපා. බැම්ම කඳු දෙකට යා වෙනවා. ඊළඟට යෝධ වැවේ බැම්ම 77ක් දිගයි. නේ? ඒකත් වැදගත්. යෝධ වැවේ බැම්ම 77ක් දිගයි. ඊළඟට සීගිරි මහ වැවේ බැම්ම හදලා තියෙන්නේ මැටි වර්ග ගොඩක් එකතු කරලා. එහෙම නේද දුව? පැටියෝ අපේ අයන්සා සීගිරි මහ වැවේ බැම්ම නිර්මාණය කරලා තියෙන සිතුලි භාග්‍යා ඇත්තරම මැටි වර්ග කීපයක් කවලම් කරලා මතක තියාගන්න. රයිට්? ඒක විශේෂයි. එතකොට අපිට තේරෙනවා බැම්මක් නිර්මාණය කරන්න පහසු නෑ. නේද? ඒ කියන්නේ ගොඩක් ලොකු කාර්යයක් බැම්මක් කියලා කියන්නේ. ඊළඟට දැන් රළපණාව ගැන අහලා තියෙනවනේ. රළපණාව, සලපණාව, රළපැන්නුම, සලපැන්නුම. නේ? රළපණාවෙන් මොකද්ද වෙන්නේ? රළපණාවෙන් වෙන්නේ වැවේ තියෙන බැම්මට වතුර හේදෙන එක නවත්වන්න. ඒ කියන්නේ වැවේ බැම්ම හේදී යාම නවත්වන එක තමයි අර ඇතුළට කළු ගල් දාලා කරන්නේ. සරල දෙයක් වගේ පෙන්වන්නට ඒකෙන් බැම්මත් ආරක්ෂා වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සුළං වලින් ඇති කරන පීඩනයත් නවත්වනවා. නේද? රළපණාවෙන් ඒකයි වෙන්නේ. ඊළඟට සොරවුව. ස්ලූස් එක. සොරවුව ගැන කතා කරද්දී සොරවු වර්ග දෙකයි. මඩ සොරවුව හා ගොඩ සොරවුව. නේද? එතනදී හතරවන මහින්ද රජතුමා මොහොල් නගා කියලා දක්වනවා. අපි වෙසගිරි සෙල්ලිපිට අනුව ඔය සොරවුවේ ජලය පාලනය කරන දණ්ඩ ගැන. කියන සොරවුවේ වතුර පාලනය කරනවා කියන අදහසින් තමයි මොහොල් නගා කියලා දාන්නේ. එක්සෑම් එකට අහයි.
මොහොල් නගා කියන එකේ තේරුම මොකද්ද කියලා. ආබායන තුල යන 4 වන මහින්ද රජුගේ වෙස්සගිරිය සෙල්ලිපිට අනුව ජලය සකස් කර ඇති දණ්ඩ සම්බන්ධවයි මොහොල් නගා කියන වචනෙන් කියන්නේ. ඒ කියන්නේ ජල පාලන කරන දණ්ඩ සකස් කරලා තියෙනවා කියන අදහස. ආයෙ තියෙනවා දියකට පහන කියලා වචනයක්. ඒ කියන්නේ ඔය සොරව්වට සම්බන්ධ කරලා තියෙන රියන් 4ක ගල් කුළුණ ගැන. ඒ කියන්නේ ඒක ඕනලාට ඔසවන්නත් පුළුවන්. සොරව්වට සම්බන්ධ කරලා තියෙන්නේ. ඒතකොට බිසව කොටුවෙන් මොකද කරන්නේ? බිසව කොටුවෙන් කරන්නේ මතක තියාගන්න වැවේ ජලයේ පීඩනය පාලනය කරමින් සොරව්ව වෙත මුදා හැරීම තමයි කරන්නේ බිසව කොටුවේ. හාද? වැව් ජලයේ පීඩනය පාලනය කරනවා. ඊට පස්සේ ඒක සොරව්ව වෙත මුදා හරිනවා. right? ඊළඟට ඔයා දන්නවා අඩික හෙවත් ඇල මාර්ග සම්බන්ධ නිලධාරියා ගැන. එයාට අපි කියනවා අඩික කියලා. කවුද අඩික? ඒ කියන්නේ ඇල මාර්ග සම්බන්ධව ඉන්න නිලධාරියාට තමයි අපි අඩික කියලා කියන්නේ. පැහැදිලිද? ආමතක කරන්න එපා. ඒ වගේම ඒ කාලේ අබංගග හරස් කරලා හැදුවා ඇල හැර ඇල. ඔය ඇල හැර ඇලෙන් වතුර දෙන්නේ කොහෙටද? පිළිතුර. මින්නේරි, ගිරිතලේ, කවුඩොලු, කන්තලේ. කොහෙටද? මින්නේරි, ගිරිතලේ, කවුඩොලු, කන්තලේ. පාඩම් කරගන්න. ඊළඟට අනුරාධපුරයේ හැදෙන පොකුණු මොනවාද? පොළොන්නරුවේ හැදෙන පොකුණු මොනවාද? අනුරාධපුරයේ කුට්ටම් පොකුණයි ඇත් පොකුණයි තියෙනවා. නේ? ඒ වගේම පොළොන්නරුවේ කුමාර පොකුණයි නෙළුම් පොකුණයි තියෙනවා. මතක තියාගන්න. වැදගත් වේවි. ඒ වගේම ඒ කාලේ ජලයේ ප්‍රමිතිය සිසිලස ආරක්ෂා කර ගැනීම සිදු කළ යුතුයි. විශේෂයෙන්ම අපි ඌරාකටි ලිං කියලා හඳුන්වන්නේ ජලයේ ප්‍රමිතිය සහ සිසිලස ආරක්ෂා කර ගැනීමේ නිර්මාණයන් නිසා. ඌරා කැටි ලිං. ඒ විතරක් නෙමෙයි. සීගිරියේ අපි දන්නවා ජලමල් ගාන කීයද? සීගිරියේ ජලමල් 4යි. ඒකෙන් හෙළිවන තාක්ෂණික ලක්ෂණ මොනවාද? එකක් තමයි ඉහළ සිට ගලා එන වතුර පාරක් එකවරම හරස් කිරීමෙන් ජලය උඩට එසවීම. නේද? දෙවැනි එක සිදුරු වල විස්කම්භය වෙනස් කිරීමෙන් ඉහළට යන එසවෙන ජල පාර වෙනස් කිරීම. ඊළඟට වැඩි දුරක් අඩු බැස්මකින් ගලා බසින්නට දඟරාකාර විදි කිරීම. නේද? වැඩි දුරක් අඩු බැස්මකින් ගලා බසින්නට පද්ධතිය දඟරාකාර විදි කරා. වැදගත්. ඒ වගේම යන වතුර පාරේ නැත්නම් වතුර නලයේ තැන් තැන් වල ගල් පතුරු තියලා තිබ්බා. ඒ රොම්මඩ ඉවත් කරන්න. ඒකත් වැදගත්නේ. නේ? රොම්මඩ ඉවත් කරන්න තමයි ගල් පතුරු තියලා තිබුණේ. අමතක කරන්න එපා. ඉතින් ඉහත කරුණු මත පෙනී යන්නේ සීගිරියේ ජලමල් තාක්ෂණය. හරිද? සීගිරියේ ජලමල් තාක්ෂණය. අමතක කරන්න එපා, මතක තියාගන්න. හරිද? සීගිරියේ ජලමල් තාක්ෂණය. right? එතකොට වාස්තු විද්‍යාව ගැන මොනවාද අපි දන්නේ? වාස්තු විද්‍යාව ගැන කතා කරද්දී රුවන්වැලිසෑයේ අත්තිවාරම සහ රුවන්වැලිසෑයේ වජ්‍ර චුම්බටය වැදගත්. වජ්‍ර චුම්බටය කියලා කියන්නේ අපි දන්නවා අකුණු ඇද ගැනීමේ සන්නාහකය. හරිද? ඒ කියන්නේ අකුණු ඇද ගැනීමේ සන්නාහකයට අපි කියනවා වජ්‍ර චුම්බටය කියලා. right? එතකොට ඔයා දන්නවා පැහැදිලිවම ස්ථිතික විද්‍යුත්තය කියලා කියනවා ඔය අකුණු ඇද ගැනීමට. එතකොට රුවන්වැලිසෑයේ නිර්මාණය කරපු රජ දවස අකුණු ඇද ගැනීමේ තාක්ෂණයක් තිබිලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම රුවන්වැලිසෑයේ අත්තිවාරම කටපාඩම් කරගන්න ඕන ඔයාලා එක්සෑම් එකට සෙකන්ඩ් ටර්ම් එකට. ඇයි වාස්තු විද්‍යාව සම්බන්ධ ප්‍රශ්නයක් අහනවා දීර්ඝ බල. අතීත වාස්තු විද්‍යාව කොටස් දෙකක් යටතේ පැහැදිලි කරන්න. ඒතර එක ඡේදයක් රුවන්වැලිසෑයේ අත්තිවාරම ගැන ලියන්න. අනිත් ඡේදේ රුවන්වැලිසෑයේ වජ්‍ර චුම්බටය ගැන ලියන්න. හරි? එතනදී එකටම ලියන්න ඔයා මේ අත්තිවාරම හදන්න කලින් රියන් 7ක් ගැඹුරට පොළව හාරයි. ඊළඟට හුණු ගල් ගෙන්නවා අලි ලවා පාගවන්නේ හම්සපත්තු ධම්මපු අලි ධම්මල. ඊට පස්සේ ගල් තට්ටුවක් බොරු තට්ටුවක් නේද? පෙඳුරු මැටි දාලා තමයි එක කරන්නේ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? නවනීත මැටි දානවා. ඊට පස්සේ තල තෙලින් තෙමු රත් සිරියල් ගල් අතුරවනවා. තල තෙලින් තෙමු රත් සිරියල් ගල් අතුරනවා. නේ? ඉතින් අවසානෙටම කොන්ක්‍රීට් තාක්ෂණය හා සමාන තාක්ෂණය තමයි අතීතයේ අපිට දකින්නට බලන්නට පුළුවන් වෙන්නේ. එහෙම නේද? ඒ වගේ මේ කාලේ නගර නිර්මාණය මොනවද දන්නේ?
නගර නිර්මාණය ගැන කතා කරද්දී. පැහැදිලිවම. නගර නිර්මාණය ගැන කියද්දී පස්වන සියවසේ හදපු සීගිරි ජල උද්‍යානය හා නගරය වැදගත්. මේ උද්‍යාන නිර්මාණය අනුව ගඩොල් තාප්පුවල දිග කිලෝමීටර් 10ක්, ඒ වගේම තමයි දියාගල්වල දිග කිලෝමීටර් 8ක්. දියාගල්වල දිග කිලෝමීටර් 8ක්. හරි. එතකොට ගණිතානුකූල ආකෘතියකට හැදුවයි කියලා කියන්න. සීගිරි ජලමල් ගැන කතා කරද්දී. ඒක හදලා තියෙන්නේ ගණිතානුකූල ආකෘතියකට. පාඩම් කරගන්න. ඊට පස්සේ සිවිකා ශාලා ගැන මහා වංශයේ සඳහන් වෙන මොනවාද? එතරම් පුතේ රෝහල් 18ක් හැදුවේ දුර්ගම රජතුමානේ. සිවිකා ශාලා හැදුවේ පණ්ඩුකාභය රජතුමා. ඒව මතක තියාගන්න. සිවිකා ශාලා පණ්ඩුකාභය රජතුමා, රෝහල් 18ක් දුටුගැමුණු රජතුමා. ඒ වගේම ආලාහන පිරිවෙන කියලා තියෙනවා පොළොන්නරුවේ ලොකු පිරිවෙනක් සහ රෝහලක්. ආලාහන පිරිවෙන. මේ ආලාහන පිරිවෙනෙන් හම්බුණා හොස්පිටල් එකක්. ඒක ඒ කාලේ භික්ෂු රෝහල. ඒකෙන් හම්බුණා සැත්කම් කතුරු තාක්ෂණයක්. හොඳද? සැත්කම් කතුරු. ඒතකොට එතනින් අපිට පැහැදිලි වෙනවා මොකක්ද? ඒ කාලේ දියුණු ශල්‍ය කර්ම තිබුණු බව. දියුණු වෛද්‍ය ශාස්ත්‍රයක් තිබුණු බව තමයි අපිට හෙළි වෙන්නේ. පාඩම් කරගන්නවා. ඒ වගේ මේ කාලේ වෙදපොත්, බෙහෙත්තුරු, වෛද්‍යුරු සඳහා ගම්බිම් පූජා කිරීම මෙවැනි දේවල් අපිට බලන්නට පුළුවන්. නේද? ඒ වගේම දන්නවද ඔය ආලාහන පිරිවෙනේ තිබ්බ එකලඟ වැසිකිලි 7ක්. අපි එතනින් බලාපොරොත්තු වෙන්නේ ස්වස්ථතාවය. ඒ වගේම සනීප ආරක්ෂාව. හරි. ඊළඟට ඔයා දැන් කියන්න බලන්න. ඔයා දැන් කියන්න බලන්න මයික් ඔන් කරලා. පාඩම සාමාන්‍යයෙන් ටිකක් වේගෙන් කරාට අමතකුණු දේවල් මතක් වෙනව නේද? ඔයාගේ අදහස් මොනවාද ඒ ගැන? ඔව් සර්. ඔව් ඔව් සර්. සර්. ඔව් සර්. ඔව් සර්. බොහොම ස්තුතියි. ගොඩක් ස්තුතියි. ඒ වගේ මැසේජස් දාන්න පුළුවන් තරමක් තේරෙන දේවල් අහලා. පුතේ යකඩ නිස්සාරණය ගැන මතක් කරද්දී ඌව පළාතේ බෙරගලින් හොයා ගන්නවා ක්‍රිස්තු පූර්ව 2400ට අයිති යබොර කැබැල්ල. නේද? එහෙනම් ඉතින් අනිවාර්යෙන් 2400 කාලෙදිත් යකඩ උණු කරලා තියෙනවා ලංකාව. ඒ වගේම බලංගොඩ සමනල වැවෙන් හොයා ගන්නවා ස්වභාවික සුළං බලය ආධාරයෙන් යකඩ උණු කිරීමක්. දෙහිගහ එලකන්දෙන් හොයා ගන්නවා ඒ කාලේ සීගිරිය දෙහිගහ එලකන්දෙන් මයිනහමක් ආධාරයෙන් යකඩ උණු කිරීම. විශේෂයෙන්ම යකඩ උණු වන උෂ්ණත්වය සෙල්සියස් අංශක 1538 නේ. ඉතින් ඒ තත්ත්වයට උෂ්ණය ගන්න නම් මරං වගේ ගස් වර්ග ඕන වෙනවා. ඉතින් මරං ගසේ ප්‍රයෝජනයෙන් තමයි යකඩ උණු කළේ අතීතේ. යකඩ අඩංගු ගල් වර්ග තියෙනවා. හැම ගලක්ම යකඩ වෙන්නේ නැහනේ. යකඩ අඩංගුයි ලිමනයිට් වල, හෙමටයිට් වල, මැග්නටයිට් වල යකඩ අඩංගුයි. ඉතින් ඉස්සරම මිනිස්සු හුලම් බලය ආධාරයෙන් දර පත්තු කරවලා යකඩ රත් කරා. එහෙම යකඩ වෙන් කරා. හැබැයි පස්සේ කාලෙක යකඩ උදුන් දැල්වීම තුළින් එහෙම නැත්නම් මයිනහමක් ආධාරයෙන් යකඩ උණු කරා. ඉතින් ඒකත් සුවිශේෂී සිදුවීමක්. අතීත සුළු කර්මාන්ත ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ? විවිධ ආභරණ සැකසීම, මැටි කර්මාන්තය, කම්මල් කර්මාන්තය ගොඩාක් වැදගත් වුණා. නේ? විශේෂයෙන්ම ආභරණ, මැටි කර්මාන්තය, මැණික් කර්මාන්තය, කම්මල් කර්මාන්තය ඔන්න ඔය තමයි සුළු කර්මාන්ත. ජේතවනාරාම කැණීම් වලින් හම්බ වෙනවා රත්තරන් ආභරණයක් V8ක් ප්‍රමාණයේ තැල්ලක මල් කැටයම් 21ක්. හරි. V8ක් ප්‍රමාණයේ තැල්ලක මල් කැටයම් 21ක්. තේරුණානේ? අමතක කරන්න එපා. V8ක් තරම් සයිස් තැල්ලක මල් කැටයම් 21ක්. right. ඔයාලට වැදගත් වෙනවා. හරි නේද? right. හරි. අපි යන් ඉස්සරහට. ඔයාලා දන්නවද පැහැදිලිවම මේ දක්වා අපි කතා කරානේ දැන් නේ? වර්ණාලේපිත උළු හම්බුනේ කොහෙන්ද කියලා හයි. බය නැතුව කියන අබේගිරියෙන් කියලා. කොහෙන්ද හම්බුනේ වර්ණාලේපිත උළු? අබේගිරියෙන්. හොඳයි අපි වත්සිරිත් වලට යමු.
හොඳයි. බොහොම ස්තුතියි. දේශීය වත්සිරික් ගැන කතා කරද්දී ඔයාලට වැදගත් වෙනවා ඒ කාලේ ගවයන්ට කරන පුද පූජා. ඒ කියන්නේ ගවයන් බේරා ගැනීමට කරන පුද පූජා තිබ්බා. ඔය රත්නපුර ගල්පායෙන් හම්බෙන්නේ අපිට කිරිමඩු ශාන්ති කර්මය ගැන. එහෙම නැත්නම් ගවයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කරන පූජාවක් ගැන සාක්ෂි. අදටත් සබරගම් පළාතේ ඌව පළාතේ කිරිමඩු නටනවා. කිරිමඩු ශාන්ති කර්මයන් කරනවා. නේද? ඒ වගේ මේ කාලේ මැනුම් ගණනය කිරීම ගැන කතා වෙද්දී අවකාශය මනින්නේ කිරිය, අමුණ, කරීසය, පෑල. ඒ තමයි අවකාශය මනින මිමි. ලාහ පෑල කුරුණි අමුණු. ඒ මොනවාද? හොඳයි. ලාහ පෑල කුරුණි අමුණු කරිස මොනවාද මේ? පරිමාව මනින ඒකක. පාඩම් කරගන්න. පරිමාව මනින ඒකක. දුනුමඩලාව කන්ද සෙල්ලිපිය. බාධිකාභය රජුරුව ගැනයි කියන්නේ. ඒ වගේම හොරිවිල ලිපිය කූට කන්නාභය රජතුමා ගැනයි කියන්නේ. ඒ වගේ මේ කාලේ ආංගුලය වියත ඒ වගේම පරමාණු කෙටි දුර මනින්න ගන්නවා. වියතක් කියන්නේ අඟල් 9යි. පාඩම් කරගන්න. ඒ වගේම ගව්ව, යොදුන, උසඹ මෙන්න මේ වගේ දිගු දුර මනින මිනුම් යොදා ගන්නවා. ඒ වගේම ගාවුත කණු හිටවනවා. නිශ්ශංකමල රජුරුවන් කාලේ ගාවුත කණු හිටෙව්වේ. ගාවුත කණුවකින් කරන්නේ පුතේ දිග මැනීම, දුර මැනීම. පාරේ. වර්තමානයේත් ගාවුත කණු වල සලකුණු හම්බෙනවා කටුගහගල්ගේ කියන ප්‍රදේශයෙන්, වැලිගත්ත කියන ප්‍රදේශයෙන්. කටුගහගල්ගේ වැලිගත්ත. එතකොට බරමණින ඒකක තමයි වීහ, ගුංජා, මාසක, අක, දරණ, ස්වර්ණ ඵල. නේද? ඊට පස්සේ පුතේ පස්සේ කාලෙක කාලය මනින මිනුම් වෙනවා. මුලින්ම පුරපක්ෂය අවපක්ෂය වගේ ඇවිල්ලා එවදාගත්ත. එතකොට මේ වස කියලා කියන්නේ වර්ෂයට. හවජර කියලා කියන්නේත් වර්ෂයට. සංවත්සර කියලා කියන්නේත් වර්ෂයට. රයිට්? හවජර අවුරුදු වුණා, අවුරුදු වුණා. ඔන්න ඔහමයි අවුරුදු කියන වචනේ හැදුනේ. ඒ වගේම තිතිය කියන්නේ මොකද්ද? දිනයට. මොකද කූටකන්නාවේ රජුරෝ අම්පාර රජගල ලිපියේ තත යන වචනය සඳහන් කරනවා. තත සමානයි තිතිය. ඒ කියන්නේ දිනය. කූටකන්නාවේ රජුරෝ තමයි එහෙම සඳහන් කරන්නේ. පාඩම් කරන්න. ඒ වගේ මුහුර්තයවත් මොහොත කියලා තියෙනවා. ඒකත් ඊටා වැදගත් වෙනවා. දැදිගම අත්පහන ගැන මොනවද ඔයා දන්නේ? පාලවන පරාක්‍රම බාහු රජතුමා පුංක ගාම නම් ස්ථානයේ කියන්නේ එතුමා ඉපදෙන්නේ. ඒතර එතුමා තමන්ගේ උපත සිහි වෙන්න හදනවා දැදිගම කොටවේර. ඒකෙන් හම් වෙනවා පහනක්. ඒ පහන තමයි මේ. මේ පහනේ විශේෂත්වය මොකද්ද? භූතයෙක්වත් ඉන්නවද? ඈ? පහනේ විශේෂත්වය තමයි මතක තියාගන්න. අචල ජල විද්‍යාවට අයිති. ස්වයංක්‍රීය තෙල් පාලන මූලධර්මයක් තමයි මේ පහනේ තියෙන්නේ. හරි? ඒ විතරක් නෙමෙයි ස්වයංක්‍රීය තෙල් වැස්සෙන්නට ඉතා වැදගත් වෙනවා මේ පහන. ඒ කියන්නේ තරම්ම තාක්ෂණයේ දියුණු කාලයක්. නේද? ඒ කියන්නේ පහනේ තෙල් අඩු වෙනකොට ඉබේම පහනේ බඩෙන් ඇතාගේ බඩෙන් තෙල් නිකුත් කරනවා. ඒ කියන්නේ ස්වයංක්‍රීයව ඒක වෙන්න හදලා තිබ්බේ. හොඳයි දැන් මට පණිවිඩයක් එවන්න chat box එකෙන්. පස්වෙනි පාඩමත් පුතාලට ඔයාලට මතක් වුණාද කියලා? මොකද අපි දැන් දීර්ඝ පාඩමකට යන්න හදන්නේ. කෙටියෙන්ම කරගෙන යන්න පුළුවන් හතරවෙනි පාඩම. ඊට කලින් ඉතින් පස්වෙනි පාඩම මතක් වුණාද දන්නේ නැහනේ. රාත්‍රී 9 වෙදි අවසන් කරනවා. අපිට පැය භාගයක් ඇතුළත පාඩම් 4ක දැනුමක් තමයි දැන් දෙන්න තියෙන්නේ. මීටරෙන් අහන් ඉන්න. හොඳයි. බොහොම ස්තුතියි. 69 දෙනෙක් පණිවිඩ වෙලා තියෙනවා. අපි යන් ඉස්සරහට. ආ දන්නවද
අතීත ශ්‍රී ලංකාවේ පැරණි සමාජයේ කියන පාඩමෙන් එක්සෑම් එකට එන ටික මම පැහැදිලිව පෙන්නන්නම්. ඔයෙන් අහන්න පුළුවන් වර්තමානයේ රටක් පාලනය කරන්නේ මොන ආයතනද? වදාළ ව්‍යවස්ථාදායක විධායක අධිකරණය. ඒ කාලේ රටක් පාලනය කළේ මොන ආයතනද? වදාළ හා සභාව. මතක තියාගන්න. වදාළ හා සභාව. ඒ වගේම රජතුමා හඳුන්වන නම වත් හිමියන් වහන්සේ. එක්තැන් සමිය කියන එකේ අදහස මොකක්ද? එක්තැන් සමිය කියලා කියන්නේ ඒකස්ථාන සාම්‍ය. ඒ කියන්නේ රාජ්‍ය සභාවේ එකඟතාවය කියනයි කියන්නේ. මතක තියාගන්න. හාද රාජ්‍ය සභාවේ එකඟතාවය. ඊළඟට සභාව කියන වචනේ නැති තැන් වල මොකද්ද කියන වචනේ? මහලේ. එතකොට මහලේගේ ප්‍රධාන කාර්යභාරය මොකද්ද? උත්තරේ රජයේ සියලු කටයුතු ලේඛනගත කිරීම. රජයේ සියලු කටයුතු ලේඛනගත කිරීම. ඒ වගේම ඉඩම් පූජාවක් සඳහා ගියේ කවුද? ඉඩම් පූජාව සඳහා ගියේ දෙවන සේන රජුරුවන්ගේ අනපරිදි කාශ්‍යප මහලේකම්වරයා මැදිරිගිරිය ඇත්තේර පදානගරයට ඉඩම් පූජා කරන්නට නේද? ඊළඟට වසඹ රජතුමා, එතුමාගේ සෙල්ලිපි නම තමයි වල්ලිපුරම් රන්පත. එතකොට ඒකෙන් පැහැදිලි අපිට ප්‍රත්‍යන්ත ප්‍රදේශ, ඒ කියන්නේ යටත් ප්‍රදේශ පාලනය සඳහා මධ්‍ය රජයේ නියෝජිතයන් පත් කර තිබූ ආකාරය. ඊළඟට ප්‍රාදේශීය මට්ටමේ පරිපාලන මණ්ඩල දසගම් ඇත්තෝ කළුදිය පොකුණ ලිපිය රෝහල් හැදුවේ කවුද? බුද්ධදාස රජතුමා. රෝහල් වලට පහසුකම් දුන්නේ කවුද? පස්වන මහින්ද රජතුමා. උපසග්ග රෝගනාස හැදුවේ කවුද? හතරවන කාශ්‍යප රජතුමා. පසවන්ති නාම ශාලා හැදුවේ කවුද? පළවන උපතිස්ස රජතුමා. සොත්ති ශාලා නිර්මාණය කළේ කවුද? පණ්ඩුකාභය රජතුමා. සොත්ති ශාලා නිර්මාණය කරන්නේ කවුද කියලා ඇහුවොත් පණ්ඩුකාභය රජතුමා. ඊට පස්සේ අතීත පාලකයෝ පිටරටවල් එක්ක සමන්තා තියාගත්තා. උදාහරණ පළවන ගජබාහු රජතුමා පත්තිනි දේවාලයක් විවෘත කරන්න චේර රාජ්‍යෙට ගියා. හොඳ උදාහරණයක්. ඔය මියන්මාර් එක්කත් එක්ක අපි සම්බන්ධතා වුණා. ඒ කියන්නේ බුර්මේ කියන රටත් එක්ක ජොයින් වුණා ඒ කාලේ. ඒ වගේම ලංකාවට 20 වතාවකින් එහා ඒ කියන්නේ අපේ රටේ හිටිය රජවරු ඔය බාතිකාභය වගේ රෝමයත් එක්ක සම්බන්ධ වුණා. සම්බන්ධතා තියාගත්තා. බාතිකාභය රජුරු. ඒ වගේම 6 වන අග්ගබෝධි කියලා රජ කෙනෙක් හිටියා. 20 වතාවක් චීනයට දූත ගමන් යවුවා. ඒ වගේම චීනයත් එක්ක සම්බන්ධතා තියාගත්තා. ඒ වගේම පළවන විජයබාහු රජු. ඔහු තිලෝක සුන්දරී කියලා විවාහ කරගත්ත කුමාරිකාවක්. ඒවත් වැදගත්. මොනවා වුණත් භාෂාව ආගම වෙනස් වුණත් අපි බැලුවේ හැමෝම දිහා එකම විදිහට. ඒ කාලේ අදත් එහෙම වෙන්න ඕන අපි. ඒ කාලේ ආර්ථිකය මොන වගේද? හොඳ ප්‍රශ්නයක් නේ අහුවේ. අතීත ආර්ථිකය මොන වගේද කියලා. ඒ කාලේ තිබුණේ පුතේ හේන් ගොවිතැන්, කුඹුරු ගොවිතැන්, සත්ත්ව පාලනය, ඒවා කෘෂිකර්මාන්තයේ යටතේ තිබ්බේ. ඒ වගේම ඒ කාලේ වෙළඳාම් තිබ්බා. ඒ වගේ මේ කාලේ කර්මාන්ත තිබ්බා. විශේෂයෙන් හේන් ගොවිතැනේදී බුත්සරණ පොතේ සෙහෙන්, උම්මංග ජාතකයේ සේන්, ඒ වගේම සෙල්ලිපිවල පිටබිම්. ඒ විදිහට හඳුන්වනවා. ඒ වගේම දිව නවදලි හේන කියලා යෙදුමක් තියෙන්නේ මොන පොතේද? උත්තරය නවදලි සේන කියන යෙදුම තියෙන්නේ සද්ධර්ම රත්නාවලී නම් පොතේ. හාද? අලුතෙන් කාලයක් අතහැර දාලා අලුතෙන් වගා කරන හේන් මොන නමින්ද හඳුන්වන්නේ? උත්තරය කනත්ත. කනත්ත. හරි. ඒ වගේම හේන ඒවා වෙන භෝග වර්ග ගොඩයි. තී බටු කාර බටුවාම් බටු නේද? ආසමනාටද හේන් භෝග වලින්. එවන්න බලන්න chat box එකේ. එතකොට හේනේ දඬු වැට පැල මේවත් ජනප්‍රියයි. ඒ වගේම හේනට අය කරන බදු වර්ග අහෝසි කරපු රජ කෙනෙක් හිටියා. එතුමා හේන් වලට අය කරන බදු වර්ග නැවැත්තුවා. ඒ තමයි නිශ්ශංක මල්ල රජතුමා. නිශ්ශංක මල්ල රජතුමා. එතුමා හේන් වලට අය කරන බදු වර්ග නැවැත්තුවා. පාඩම් කරගන්න. හරි. කැති අඩ කියන බද්ද, කෙටු කනබ කියන බද්ද එතුමාගේ කාලේ අවසන් වුණු බදු. රයිට්. ඒ වගේ මේ කාලේ වී ගොවිතැන පැවතුණා. ඔයා දන්නවද
මහා පරාක්‍රම බාහු වගේ රජවරු මුළු රටම ධාතුසේන දෙවන පෑතිස් එම ගොඩක් රජවරු අපට ඒ හන්ද උන් වීරවරයන් විදිහට සලකන්න වෙනවා. ඒ කාලේ සත්ත්ව පාලනය තිබ්බද? අනිවාර්යෙන් ඔව්. ඒ කාලේ ගෝපාලගම් ඒ කියන්නේ ගව පාලනයේ යෙදුණු පිරිස් සිටිය ගම්මාන කිරිගෙරි ඒ කියන්නේ හතරවන කාශ්‍යප රජතුමාගේ සෙල්ලිපියක තිබුණු විස්තරේ ඒ වගේම ගවයෝ එළුවෝ කුකුලෝ ඇති කිරීම රෝහල් වල ඒක ගන්න පුළුවන්. එහෙම නේද? ඒක විශේෂයි. ඒ වගේම අතීතේ කර්මාන්ත තිබුණා. ඔව් නේද යසස්? අතීතේ කර්මාන්ත තිබුණා. ඔය ඒ කාලේ පුතා යකඩ වැඩ කර්මාන්තය සම්බන්ධව පොළොන්නරුව මුතුගල්ල ලිපියේ සඳහන් වෙනවා. යකඩ වැඩ ගැන විස්තරය තියෙන්නේ මතක තියාගන්න පොළොන්නරුව මුතුගල්ල ලේඛනය. හාද? ඊළඟට මණ්ඩගල ලිපිය. අපි තුලදර සුමන යන වචනය සඳහන් කරනවා. මණ්ඩගල ලිපිය. උත්තරය තුලදර සුමන මණ්ඩගල ලිපිය. ඒ වගේම ඩටික සුමන ඇද්දල කැටයම් කරුවන් ගැන සඳහන් කරනවා. ඩටික සුමන ඇද්දල කැටයම් කරුවන් ඩටික සුමන. හාද? පාඩම් කරගන්න මතක තියාගන්න. ඒ වගේම තමයි ඒ කාලේ නූල් කැටීමේ කර්මාන්තය තිබිලා තියෙනවා. නූල් කැටීම. හොඳම උදාහරණයක් තමයි වෙහෙරකෙම තමා පුතා නූල් කැටීමේ කර්මාන්තය තිබ්බේ හම්බන්තොට. ඒකට අපි තතවය කියලා වචනයක් හඳුන්වා ගන්නවා. මොකද නූල් කටින කෙනාට අපි කියන්නේ තතවය කියලා. හරි. අතීත වෙළඳාම ජනප්‍රියයි. පුර යන සංකල්පය තිබ්බා. අනුරාධපුරය වගේ, මාගම් වගේ. ඒ වගේම අබල වපර වගේ පොඩි වෙළෙන්දොත් හිටියා. එහෙමනේ. ඒ විතරක් නෙමෙයි. ඔය බදුල් ටැම් ලිපි අපි පාඩම් කරා. ඒක ඉතින් නීති රීති බැලුවා. අපි දැක්කනේ ඊළඟ ඒ කාලේ පිට රටවල් වලින් වෙළෙන්දෝ ආවා. ඉන්දියාවෙන් දකුණු ඉන්දියාවෙන් නම් නානාදේශී වලඤ්ඤාර් අයිනූරු වගේ කට්ටියයි ආවේ නේද? නානාදේශී වලඤ්ඤාර් අයිනූරු. ඊළඟට කබොජ මහ පුගිය, ඒ කියන්නේ කාම්බෝජ මහ වෙළඳ සංවිධානය. ඒගොල්ලෝ ආවේ ඇෆ්ගනිස්තානෙන් දකුණු පළාතේ බෝවත් ඒගොල්ලෝ ලිපිය තමයි තියෙන්නේ ඒක. ඇෆ්ගනිස්තානෙන් ආවා කියලා. හාද? ඒ වගේ මේ කාලේ ශ්‍රීජු වරායන් ආශ්‍රිතව වෙළඳාමක් තිබ්බා. අපි ඒ නැව් වලින් රේගු බදු අය කරා කියලා කලින් පාඩමකදී කිව්වා නේද? ඒ වගේම අතීතයේ සමාජය තුළ තිබුණු ඉහළම ජොබ් මොනවාද? වෛද්‍ය වෘත්තිය, වෙජ කියලා කියන්නේ. ප්‍රධාන වෛද්‍යවරයාට මහ වෙජ කියලා කියන්නේ. මතක තියාගන්න. නීති වෘත්තිය ඒ කාලේ වෝහාර කියලා කියන්නේ. නීතිඥයන්ට වෝහාර පාඩම් කරගන්න. ඒ වගේම නැටුම් නටන අය හිටියා. චිත්‍ර කරන අය හිටියා. සහ මේ කවි ලියන අය හිටියා. නැටුම් නටන අය ගැන සඳහන් වන්නේ මැදගම විහාර ලිපිය. හොඳේ. ඒකේ ඉන්නවා 30 නම් නැට්ටුවෙක් ගැන. කුරුණෑගල මැදගම ලිපිය. ඒ වගේම ලපන හැවත් චිත්‍රාකාර කියන වචනේ සඳහන් වෙන්නේ හම්බන්තොට නේද? හම්බන්තොට නැට්ටු කන්ද ලිපියෙන්. ඒ කියන්නේ චිත්‍ර අඳින අයයි කවි ලියන අය ගැන තමයි නැට්ටු කන්ද ලිපියේ සඳහන් කරන්නේ. මතක තියාගන්න පාඩම් කරගන්න. හොඳද? ඒ වගේ මේ කාලේ බෞද්ධ ආගම පැවතිලා තිබීමට සාක්ෂි තුනක් බලා ගන්න. හින්දු ආගමේ පැවතීමට සාක්ෂි තුනක් බලා ගන්න. ඉස්ලාම් ආගමේ පැවතීමට සාක්ෂි තුනක් බලා ගන්න. මේ ඉස්ලාම් ආගම ගැන කිව්වොත් කිතබ්බල් මස්ලික්වාල් මමාලික් කියන පොතේ අපේ රට සරන්ඩිබ් ලෙස හඳුන්වීම වනවා. අන්න ඉස්ලාම් භක්තිකයන්ට වැදගත්. ඒ වගේම මහම්මතුමා ජීවමානව ඉන්න කාලේ අපේ රටෙන් කණ්ඩායමක් ගිහිල්ලා තියෙනවා. ඒ ඉස්ලාම් ආගම මොකක්ද කියලා හොයලා බලන්න. දැක්කද? ඒ වගේම අබ්බාසි කියලා වෙළඳ කණ්ඩායමක් වෙළඳාමේ යුක්ත වෙලා තියෙනවා. අබ්බාසි. ඒ වගේම අතීතයේ අධ්‍යාපනය ඉතාම හොඳ මට්ටමක පැවතුණා. නේ? ඔය රූසිරි ඔවුන් ගුණනන කවිය දීලා කොහෙද මේක තියෙන්නේ කියලා අහුවොත් මොන පොතේද තියෙන්නේ කියලා අහුවොත් ලෝකෝපකාරය නම් පොතේ. හරි. ඊළඟට ඒ කාලේ පාලි වලින් ලියවිච්ච පොත් මොනවාද ඇහුවොත් දීපවංශය, අභිදාන ප්‍රදීපිකා, සාරප්ත දීපනි.
ඒ වගේ මේ කාලේ සංස්කෘතික පොත් මොනවාද ඇහුවොත් බාලාවබෝධය, ජානකී හරණය, අනුරුද්ධ ශතකය. සංස්කෘතික පොත් මොනවාද කියලා ඇහුවොත් සියවස් ලකර, සසදාවත, මුව දෙව්දාවත. ඒතකොට පුතා මතක තියාගන්න ඒවා. ඔයා දන්නවද කිරින්ද පන්සල? කිරින්ද පන්සලේ කොටා ඇති සෙල්ලිපිය මුලවත් මතක තියාගන්න. අපරිමිතේ ලෝකේ බුද්ධ සම නැති. කිරින්ද පන්සල කියලා මතක තියාගන්න. ඒක තියෙන්නේ. ජීවිතයේ ලැබුගින්නට හසු වූ වරාමලක්ෂේ අස්තීරයි. මෙහෙම තියෙන්නේ කොහෙද? මෙහෙම තියෙන්නේ අබේගිරියෙන් හොයාගත්ත ලිපියක. ඒ වගේම විජු රක්බෝ පැවිජ්ජන් ලී මේගී. මෙහෙම තියෙන්නේ කොහෙද? ඔය විදිහට තියෙන සීගිරියෙන් හොයාගත්ත ලිපියක. නේද? කුරුටු ගීවල පාඩම් කරගන්න මතක තියාගන්න. ඒ විතරක් නෙමෙයි පුතේ, අතීතයේ වාර්ගික සහජීවනය පැවතුණා. අපිට ඒක අමතක කරන්න බෑ. එතනදී පුතා මතක තියාගන්න ඕන විවිධ ජාතීන් අපිට එකතු වෙලා උදව් කරා. නේද? අයෝනියන්, කාම්බෝජ, ජාවක, මෙන්න මේ වගේ අය අපිට උදව් කරා. ඒ වගේම පුතේ ඔයා දන්නවද ඒ කාලේ සිංහල දෙමළ විවාහ තිබ්බා. දෙමළ අය වෙනුවෙන් වෙනම ඇමති තනතුරුකුත් පත් වෙලා තිබුණේ රජමාලිගාවේ. ඒ දෙමළ අය වැඩිනේ. ඊළඟට කුලි හේවායන් සහාය ලබා දුන්නා රජතුමාට. මොනවා වුණත් රජතුමා ඊටාම දූරදර්ශීව පාලනය කරා. ඊට අමතරව ශ්‍රීපාද කන්ද ඉතා වැදගත් වුණා. සමනල කන්ද. එතනදී සමනල කන්ද පැහැදිලිවම වන්දනා කරපු අය ඒ සම්බන්ධව කිව්වා. නේ? ඉතින් මොනවා වුණත් මේ පාඩමේ අපි ඉගෙන ගන්නවා රටේ පාලකයා මෙන්ම රටේ මිනිස්සුත් රට ආරක්ෂා කරන්න, රට දියුණු කරන්න පෙළඹෙනවා කියලා. එහෙම නේද? අපි හැමෝම ඉගෙන ගන්නවා මේ පාඩමේ. හොඳයි, දැන් මැසේජ් එකක් එවන්න බලන්න. 5 වෙනි පාඩම තේරුණාද? මොකද 4 වෙනි පාඩම තේරුණාද? මොකද තාත්තේ? සමහරුන්ට තේරුන්නේ නැද්ද මන්ද? 4 වෙනි පාඩමේ තත්ත්වය කොහොමද? ඔයාට තේරුණාද? මොකද උනේ? හොඳයි දරුවනේ, 3 වෙනි පාඩමේ පේපර් වලට එන්නේ මොනවද කියලා කතා කරන්න යන්නේ. ඊට කලින් මට මැසේජ් එකක් එවන්න සියලුම දෙනා. දැනට 4 5 6 පාඩම් චුට්ටක් හරි මතක් වුණාද කියලා? මතක් වුණා නම් ඇති. පාඩම් කරන්න ඕනේ නැහැ. ඒකයි. ඔව් අනිවාර්යෙන්ම. හොඳයි. නියමයි. දරුවනේ 3 වෙනි පාඩමේ කෙටි ක්‍රමයක්. කොහොමද මේක පාඩම් කරන්නේ? 3 වෙනි පාඩම ගැන කතා කරද්දී අපිට වැදගත් වෙනවා විජය කුමාරයා ලංකාවට ආවේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ. අපේ රටේ කෘෂිකාර්මික සමාජයක් තිබුණේ ක්‍රිස්තු පූර්ව 2400. මහා සම්මත කියලා කියන්නේ වැඩි දෙනාගේ එකඟතාවයකින් රාජ්‍ය පාලනය බාර ගැනීම. හොඳේ. රාජ්‍යයක් කියලා කියන්නේ රජෙක් හෝ රැජිනක් පාලනය කරන භූමියක්. ඊට සම්බන්ධ වන විවිධ නිලධාරීන් කණ්ඩායමත් එකතුව. මතක තියාගන්න. පූර්ව රාජ්‍ය සමය කියලා කියන්නේ රජ කෙනෙක් සිටීමට පෙර කාලය. ඒ කාලේ ප්‍රදේශයේ ප්‍රභූවරු වන්නේ පරුමකවරු. ඒ කියන්නේ අපේ රටේ රජතුමෙක් ඉන්න කලින් කාලේ. පරුමකවරු. පරුමකවරු ගැන සඳහන් වෙනවා කණ්ඩලම කොත්ගල් කන්ද ලිපියේ. කණ්ඩලම කොත්ගල් කන්ද ලිපියේ. ඊළඟ ගෘහපති. ගෘහපති ගැන සඳහන් වෙනවා. ගෘහපති ආනුරාධපුර පෙරිය පුලියන්කුලම් ලේඛනය තුල ගෘහපති යන්න සඳහන් වේ. මතක තියාගන්න. ඊළඟට ගාමික. මේ ගාමික කියලා කියන්නේ ගමේ නායකයා. පැහැදිලිද? විශේෂයෙන්ම
ජාතක අට කතාව කියන පුවත තුල නේ ගමේ නායකයා ගැන විස්තර සඳහන් වෙනවා නේද? ඒ වගේම තමයි ඒ කාලේ ගෘහපතිගේ එකඟත්වයෙන් ගමේ පාලනය සිද්ධ වුණා. පැහැදිලිද? ඒ වගේම ගමිකයන් ගෘහපතීන් අතරින් රුපත් උනේ. කියන්නේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ සමන්ත පාසාදිකාව නම් පොතේ. ගමික ඉටු කරන කාර්යයන් බලන්න. විශේෂයෙන්ම පොදු වැඩවලට නායකත්වය දීම, ආරවුල් විසඳීම, ගමේ මුදල් වර්ධනයට දායක වීම, වැව නඩත්තු කිරීම, අන්න ඒවා පාඩම් කරනවා. හාද? ඒ වගේම තමයි ගම ගැන සඳහන් වන්නේ සිව සුමන තිදන කියන තුන්දෙනා අර සිතුල්පල් විහාරයට කරපු පූජාව නිසා. ගාමික සිව, ගාමික සුමන, ගාමික තිදන නේද? ඊළඟ පරුම කවුරු කියන කට්ටිය නිර්මාණය වෙන්නේ වැව් පද්ධතියක් හරහා. ඇයි අපි වැව් පද්ධතියක් හදන්නේ? එකක් තමයි ඉහළින් පිහිටි වැවේ ඉඳලා පහළින් පිහිටි වැවට වතුර දෙන්න. දෙවෙනි කාරණේ තමයි වැව් දෙක අතරේ ජලය ගලා යන්න සලස්වලා දෙපැත්ත තෙතමනේ රැකදීම. ඒක ගොවිතැන් කරන්න ලේසියිනේ නේද? ඒ වගේම ඔයා දන්නවා එල්ලංගාව කියන්නේ මොකක්ද? එල්ලංගාව කියලා කියන්නේ වැවක් තවත් වැවකට එකතු කිරීම. එල්ලංගාව කියන්නේ ඒකයි. හරි. ඊළඟට තව මතක තියාගන්න වැදගත් වෙයි. පොචණී රජ දුහතර රජ කියලා වචන දෙකක් තියෙනවා. පොචණී රජ කියන වචනය ප්‍රාදේශීය රජ කෙනෙකුට කියන නම. ඒ කියන්නේ ඉස්සර මාතලේ පැත්තේ ඇඹුල්ලඹේ පැත්තේ ගමේ තමයි ඔය පොචණී රජ කියන වචනේ හම්බුනේ. මාතලේ ඇඹුල්ලඹේ. හාද? ඕකේ අසස්. ඊළඟට යටහලෙන ලිපිය දුහතර රජ යන වචනේ සඳහන් වෙනවා. යටහලෙන ලිපිය දුහතර රජ යන වචනේ සඳහන් වෙනවා. එතකොට ඒ කාලේ ඉඳලම ජනතාවගේ සුභ සිද්ධිය ගැන නොවෙනස්ව සිතන්නා අනලස්ස සිතන්නා පරුමකවරයා කියලයි අපි හඳුනාගන්නේ. ජනතාවගේ සුභ සිද්ධිය ගැන අනලස්ස සිතන්නා. හරි? ඒ වගේම මේ කාලේ රාජ්‍යත්වයේ වර්ධනය වුණා. ඒ කියන්නේ විකේන්ද්‍රගත වුණු පාලනය මධ්‍යගත තත්ත්වයකටපත් වුණා. කවුද රාජ්‍යත්ව වර්ධනය පටන් ගන්නෙ? උත්තරේ පණ්ඩුකාභය රජතුමාගේ. එතකොට ඊළඟට රාජ්‍යත්ව වර්ධනය අවසන් කරන්නේ දුටුගැමුණු රජතුමා. ඊට අමතරව වසඹ වගේ රජවරු ඉතාම දක්ෂ පාලකයෝ නේ. ඒ වගේ විමධ්‍යගතව පැවති පාලනය එක තැනකට එකතු කිරීමත් ඉතා වැදගත්. ඔය අස්ථාන වෙන් කරන්නේ කවුද? කෙටි පේපර් එකට ඇහුවොත් දෙවෙනි වාරේ අස්ථාන වෙන් කරන්නේ කවුද? පිළිතුර අස්ථාන වෙන් කරන්නේ වසඹ රජතුමා. හරි? පාඩම් කරගන්න. අස්ථාන වෙන් කරන්නේ වසඹ රජතුමා. ඊළඟට පුතා ඒ කාලේ රජ කෙනෙක් ඉතා දියුණුයි, ඉතා බල සම්පන්නයි. තේරුණානේ? එතුමාට පුළුවන් ජනතාවගේ අධ්‍යාත්මික සංවර්ධනය හදන්න. එතුමාට පුළුවන් පරසතුරු අවස්ථාවලදී රට බේරගන්න. එතකොට රජතුමා දෙවි කෙනෙක් විදිහටයි සැලකුවේ පුතේ. තේරුණා? එතකොට ඔයා දන්නවා රාජ්‍යත්ව සංකල්පය ගැන කතා කරද්දී අතීතයේ මතක තියාගන්න විවිධ රජවරු හිටියා. හොඳේ? පළවන කාශ්‍යප රජතුමා කුවේර ලෙස හඳුන්වනවා. ඒ වගේම නිශ්ශංක මල්ල රජතුමා කාලිංග චක්‍රවර්තී ලෙස හඳුන්වනවා. ඒ නිශ්ශංක මල්ල රජතුමා. ඊළඟට මහසෙන් රජතුමා මින්නේරි දෙවියෝ ලෙසයි හඳුන්වන්නේ. කූටකණ්ඩ අබේ රජතුමා නරේස්වර ලෙසයි හඳුන්වන්නේ. නරේස්වර. ඊළඟට රාජ්‍ය උරුමය ගැන සලකා බැලීමේදී පාඩම් කරගන්න. තාත්තගෙන් පුතාට සහෝදරයාගෙන් සහෝදරයාටත් රජකම ලැබුණා. නේ? තාත්තගෙන් පුතාටත් සහෝදරයාගෙන් සහෝදරයාට. එතකොට වසඹ රජතුමාගේ ඇවෑමින් කියලා කියන්නේ වසඹ රජුගෙන් පස්සේ වංක නාසික තිස්සට රජකම ලැබුණා. ඒක තාත්තගෙන් පුතාට රජකම ලැබීමක්. සහෝදරයාගෙන් සහෝදරයාට ලැබීමක් විදිහට ගන්න පුළුවන් ඔය දුටුගැමුණුගෙන් වැඩිමල් සොහොයුරා අසද්දා තිස්සට ලැබීම. එහෙම ගන්න පුළුවන්. ඔයිට අමතරව ඉතින් රජපෞලේ ගැටුම් ඇති වෙලා රාජ්‍ය උරුමය මාරු වෙන අවස්ථාවක් තියෙනවා. ඊළඟ දෙවෙනි වාර විභාගෙට මෙන්න මේක පාඩම් කරගන්න.
ඔතන ගොඩක් වැදගත්. මොකද්ද? රාජතන්ත්‍රය. රාජතන්ත්‍රය. එතනදී මපුරු මුකා කියන්නේ මහරජ. කොතුරු ගෑනා කියන්නේ චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ අධ්‍යක්ෂකවරයා. ඒ වගේ මොරුපා දෙක කාසි අච්චු ගහන අය. පනා දෙක වෙළඳ කටයුතු භාර ප්‍රධානියා. රාජ්‍ය ලේඛනාගාර ප්‍රධානියා. එයාට අපි කියනවා කණ පෙඩික කියලා. කණ පෙඩික නේද පුතා? ගොඩ වැදගත් වෙනවා. එන්නේ කරුණු. ඊළඟට මෙරට පාලනය කළ ශ්‍රේෂ්ඨ රජවරු අතරින් දුටුගැමුණු රජුට වැදගත් වන්නේ සුවිශේෂී තැන. ඇයි ඒ? එකක් තමයි මෙරට දේශපාලන බලය නිසි අයුරින් සංවිධානය කරා. දෙවැනි එක මාතට වරා එලාරකින් මුදවා ගත්තා. තුන්වෙනි එක සංවිධානාත්මක සටන් ව්‍යාපාරයක් කරා. හතරවෙනි එක බුදුදහමේ චිරස්ථිතිය උදෙසා තමයි මේ වැඩේ කරේ. බුදුදහමේ චිරස්ථිතිය උදෙසා තමයි මේ වැඩේ කරේ. අන්න ඒකයි වැදගත්ම දේ නේද? ඊළඟට තවත් තියෙනවා. ගැමුණු රජතුමා පැහැදිලිවම කොච්චර බල සම්පන්න වුණත් ජනතාවට සහනශීලී. එතුමා දන්සැල් පැවැත්වුවා. ශක්තිමත් පදනමක සිට බලය සංවිධානය කරපු දක්ෂ පාලකෙක් නේද? කවුද? දුර්ගමුණු රජතුමා. ආය වසඹ රජතුමා වල්ලිපුරම් රන් සන්නස කෙරෙව්වා නේ. ඒ වගේම එතුමාගේ සෙල්ලිපි ලංකාවේ බොහෝ තැන් වලින් හම්බ වෙනවා. එතුමා වැව් හැදුවා 11ක්. ඇලවල් 12ක් නිර්මාණය කරා. වැව් 11යි ඇලවල් 12යි. ඒ වගේම ක්‍රිෂ්ණ ගංගාව නදී නිම්නයේ ආහාර හිඟයක් ඇති වෙනකොට මෙහි නව ජලාශ හදන්න තීරණය කරා. ඒ වගේම වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරා. භික්ෂුන් වහන්සේලාගේ නඩත්තුට ලබා දුන්නා. ඒ වගේම තමයි පැහැදිලිවම රජතුමා වෙහෙර විහාරවලට දීමනා දුන්නා. මොනවා වුණත් ආදායම වැඩි කරගන්න තමයි අපේ පාලකයෝ උත්සාහ කරේ. ඊළඟ මහා විජයබාහු. මහා විජයබාහු රජතුමා චෝල පාලනය සැලසුම් සහගතව පරාජයට පත් කරා. ඒ වගේම එතුමා පොළොන්නරුවේ ප්‍රථම පාලකයා බවට පත් වුණා. නේ? පොළොන්නරුවේ පළවෙනි පාලකයා වුණා. එතුමා සමස්ත භූමියේ අඛණ්ඩතාවය නිදහස ආරක්ෂා කරා. නේද? ඒ වගේ ආර්ථිකය සංවර්ධනය කරන්න පොළොන්නරුව තමන්ගේ වරාය බවට පත් කරගත්තා. පොළොන්නරුව. ඒ වගේම තමයි විශේෂයි අපිට ගොඩක් වැදගත් මහා විජයබාහු රජතුමා ගොඩක්ම උත්සාහ කරන්නේ මේවා. ඇත්තටම කියන්නේ හැම දෙනාම උත්සාහ කරන හැම පාසලක්ම මේවා හොඳින් ධාරණය කරවලා ඔයාලට දෙවනි වාර විභාගෙට වැඩිම ලකුණු ගන්න ලැබෙන්න කියලා. දන්නවද? හොඳයි දරුවනේ. තුන්වෙනි පාඩම මතක් වුණාද? මට මැසේජ් එකක් දාන්න හැමෝම. ඔයාලට තුන්වෙනි පාඩම කොහොමද සාමාන්‍යයෙන්? මැසේජ් එකක් දාන්න හැමෝම.
හොඳයි බොහොම ස්තුතියි පණිවිඩ එව්වේ නැති අයත් පණිවිඩ වෙනකම් බලන් ඉන්නේ. මං ඇහුවේ මොකද පාඩම ටිකක් මතක් වුණාද කියලා ඇහුවේ. සමහර අය තාම පණිවිඩ එවන්නේ නැහැ. ඇයිද මන්දා. හොඳයි. දරුවනේ දැන් තියෙන්නේ අවසාන පාඩම් දෙක ඉතාලම කෙටියෙන් රිවිෂන් කරන එක. පුතා මේ ජනාවාස පාඩමේ ඔයා බලා ගන්න ඕන ප්‍රාග් పూర్ව මුල් කියන යුගවලට අදාළ වෙන මිනිසුන්ගේ ජීවන රටාව, අභිචාර විදි, තාක්ෂණය. ඒ විතරක් නෙමෙයි එයාලගේ පැහැදිලිවම බලන්න වෙනවා අපිට හිටපු ස්ථාන මොනවාද කියලා. ඉතින් පුතේ මතක තියාගන්න ඔයා සෙකන්ඩ් ටර්ම් එකකට දෙවෙනි පාඩම් බලනවා නම් බලන්න ඕන දේවල් තියෙනවා. විශේෂයෙන් ප්‍රාගෛතිහාසික යුගය කියන්නේ මොකක්ද කියලා බලා ගන්න. හරි. ඒ වගේම බලා ගන්න ප්ලයිස්ටෝසින් අවධිය කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ පෘථිවියේ තිබුණු අධික වර්ෂා කාලය තමයි ප්ලයිස්ටෝසින් අවධිය නේ. ඊළඟට ඉරණමඩු සැකස්ම කියන්නේ මොකක්ද කියලා. ඒකත් වැදගත්නේ. ඉරණමඩු සැකස්ම කියලා කියන්නේ මොකක්ද කියලා. විශේෂයෙන්ම ලංකාවේ අර්ධ ශුෂ්ක කලාපේ ඔබට මතක ඇති බොරළු තට්ටුවක් තියෙනවා. ඒක තමයි ඉරණමඩු සැකස්මනේ. ඒ විතරක් නෙමෙයි දේශගුණ කලාප 6යි. අර්ධ ශුෂ්ක, පහත රට වියලි, පහත රට අතරමැදි වියලි, තෙත්, කඳුකර වියලි, ශුෂ්ක නේ. එහෙම නේද? ඒ විතරක් නෙමෙයි අපිට ගොඩක් වැදගත් වෙනවා ලංකාවෙන්ම පරිණිම සාධක හම්බෙන්නේ කොහෙන්ද? අවුරුදු 1,25,000ක්. ලංකාවෙන්ම පැරණි සාධක හම්බෙන්නේ පතිරාජ වෙලෙන්. ඒක තියෙන හම්බන්තොට බුන්දල 80000ක් සාක්ෂි හම්බෙන්නේ වැල්ලේ ගංගොඩින්. ඒවනම් ඕන වෙනවා පාඩම් කරන්න. නේද? ඒ වගේම තමයි පාහියංගල අවුරුදු කීයද? 38000ක සාක්ෂි හම්බෙනවා. බටදොමලෙන අවුරුදු කීයකද? 28000ක සාක්ෂි හම්බෙනවා. පාහියංගල 38000යි බටදොමලෙන 28000යි. ආයි කිතුල්ගල 15000ක සාක්ෂි හම්බෙනවා. පාඩම් කරගන්න පුතේ. තාම රූපේම කරේ නැහැ. මම වෙනත් දවසක රූප සහ සිතියම් ටික නැවත කියලා දෙනවා. රයිට්. ඒක අමතක කරන්න එපා. ඊළඟට දන්නවද වෙරළාශ්‍රිත එලිමහන් වාසස්ථාන විදිහට අතීත තුල මිනිහාගල් කන්ද, බුන්දල, පතිරාජ වෙල ගන්න පුළුවන්. ඒ වගේම පහත රට තෙත් කලාපීය ලෙන් විදිහට පාහියංගල, බටදොඹලෙන, කිතුල්ගල ගන්න පුළුවන්. මේ සෙට් එකෙන් අනිවාර්යෙන් අහන ප්‍රශ්නයක්. 10 වසර 11 වසර ඕනම එකට. ඒ වගේම පහත රට වියලි කලාපීය ලෙන් විදිහට පොතාන අලිගල ගන්න පුළුවන්. ඒ වගේම තෙත් කලාපීය එලිමහන් වාසස්ථානයක් විදිහට බෙල්ලම්බැදි පැලැස්ස ගන්න පුළුවන්. ඒ වගේම කඳුකර එලිමහන් දඩයම් වාසස්ථානයක් විදිහට කඳුකර එලිමහන් දඩයම් වාසස්ථානයක් විදිහට බණ්ඩාරවෙල හෝටන් තැන්න ගන්න පුළුවන්. නේ? මොකද බණ්ඩාරවෙලයි හෝටන් තැන්නයි. ඒ වගේම එයාලගේ ජීවන රටාව තුළ දඩයම් කරා. තැන් වල ඇවිදලා ආහාර එකතු කරා. කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වුණා. අන්න ඒවා පාඩම් කරගන්න. ඊට අමතරව එයාලා ඇටසැකිලි එක තැනක වල දැම්ම. නේ? එයාලා ශාකමය ආහාර, මාංශමය ආහාර ගත්තා. තාක්ෂණය ගැන කතා කරොත් ශුද්ධ ශිලා මෙවලම් කියන තාක්ෂණය තමයි තිබ්බේ. ඒ කියන්නේ සෙන්ටිමීටර් 4.5ට අඩු චූටි ගල්පතුරු නිර්මාණය කරා. එයාලගේ කැපීම්, සීරීම්, හැරීම් වලට. ඒ වගේම එයාලා ලොකු ගල්පතුරුත් තිබුණා. වැඩිපුරම එයාලා දක්ෂ වුණේ කුඩා පතුරු නිර්මාණය කරන්න. ඒ වගේම එයාලගේ ශරීර ස්වභාවය තුළ උස, මොළයේ විශාලත්වය, ආයු කාලය බලන්න. ඊළඟට අභිචාර විදි තුළ අපි දකිනවා රාවණැල්ල ගුහාවෙන් හම්බෙනවා දෙකට බෙදෙනසේ සිදුරු විදින ලද මිනිස් හිස් කබලක්. පාහියංගලෙන් හම්බෙනවා ගුරුගල් ආලේප කරපු මිනිස් ඇටසැකිලි. බටදොමලෙනෙන් හම්බෙනවා ඇටසැකිලි නමලා වකුටු කරලා වල දාලා තියෙනවා. බටදොමලෙනෙන් හම්බෙනවා. ඒව බලන්න. ඊළඟට පූර්ව ඓතිහාසික යුගයේ පුතේ සංක්‍රාන්තිකයි. ඒ කියන්නේ අර යුගයෙන් මේ යුගයට මාරු වුණා කියලා කියන්නේ. පිලිස්සු මැටි භාජන නේ? යකඩ භාවිතාව ආරම්භ වුණා ඒ කාලේ. අමතක කරන්න හොඳ නැහැ. ස්ථීරව ගෙවල් හැදුවා. කෘෂිකර්මාන්තය ආරම්භ කරා. නේද? ස්ථීරව නිවාස හැදුවා. කෘෂිකර්මාන්තය ආරම්භ කරා. ඒවා පාඩම් කරන්න. තේරුණාද? ඒ විතරක් නෙමෙයි. ඔය පූර්ව යුගයට එකපාර ආවේ නෑ අපි. හොලෝසීන අවධිය පහු කරන් ආවේ. ඒ කියන්නේ මොකද්ද හොලෝසීන අවධිය කියන්නේ?
7,000 4,500 අතර කාලේ ඇති වූ දේශගුණ විපර්යාසය තමයි හොලෝසීන අවධිය. ඒ කාලේ තමයි අයිස් යුගය අවසන් වෙලා පෘථිවිය උණුසුම් වෙන්න පටන් ගත්තේ. අයිස් යුගය අවසන් වුණා, පෘථිවිය උණුසුම් වුණා. ඒ කාලේ තමයි මිනිස්සු ගොවිතැන් කරන්න පටන් ගත්තේ. මේ යුගය ගැන සාක්ෂි හම්බෙන්නේ මේගොල්ලෝගේ සුසාන වලින්. මෙයාලගේ සුසාන වර්ග දෙකක් තියෙනවා. මහා ශිලා සුසාන සහ ශිලා මංජුසා සුසාන. මහා ශිලා සුසානව තමයි පුතේ ශිලා මංජුසා කියලා කියන්නේ. ආයි බරණි සුසාන කියලා දෙයක්ත් තියෙනවා. ඊළඟ රංචමඩමෙන් හම්බෙනවා මැටියොරු සුසාන. ඉබ්බන් කටුව කියලා කියන්නේ පුතේ මෙයාලගේ තියෙන ශිලා මංජුසා සුසානයක්. ඒ වගේම රංචමඩමෙන් හම්බෙන්නේ පුතේ මැටියොරු සුසාන. රංචමඩම බෙරගල ඒ වගේම හල්දුම්මුල්ල වගේ ස්ථාන වැදගත් වෙනවා. පාඩම් කරගන්න. ඒ විතරක් නෙමෙයි අපට තවත් වැදගත් වෙනවා ස්ථීර වාසීතාවය. ඒ කියන්නේ ඒගොල්ලෝ ස්ථීරව ගෙවල් හදාගත්තා පූර්ව යුගය තුල. ඒ වගේම එයාලගේ ක්‍රමවත් සුසාන චාරිත්‍රය තිබ්බා. කාන්තාවන් එයාලගේ රූපලාවන්‍යයට උනන්දු වුණා. කාන්තාවන් එයාලගේ රූපලාවන්‍යයට උනන්දු වුණා. හරි. ඒක පාඩම් කරගන්න. ඉතින් තාක්ෂණය අතින් යකඩ ලෝහය තිබුණා. පිලිස්සු මැටි භාණ්ඩ තිබුණා. ආය පබළු තාක්ෂණය තිබුණා. ඒවා ඉතින් වැදගත්. හාද? ඒ වගේම ගෙයක් හදන්න යාලා දන්නවා. ෆවුන්ඩේෂන් එකක් උඩ ගේ හදන්න යාලට පුළුවන්. විශේෂයෙන්ම යාලා ලම්බාකාර බිත්ති, උළුවහු තිබීම, වහලේ තිබීම හැමදේම දැනන් හිටියා. මේ පූර්ව යුගයේ මිනිස්සු. ඊළඟට මුල් යුගයට අපි එනවනේ. මුල් යුගයේදී අපි දකිනවා අපට ගොඩක් වැදගත් වෙනවා ක්‍රිස්තු පූර්ව 450ත් නේද? ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 450ත් 300ත් අතර කාල පරිච්ඡේදය. ඒ කියන්නේ අනුරාධපුර යුගයේ මුල දක්වා මේ කාලේ එනවා. මේ කාලේ ඇත්තටම පුතේ ව්‍යාප්තියට බලපෑ සාධක තමයි මේ ජනාවාස භූභෞතික පසුබිම. ඒ කියන්නේ පස, වැස්ස ඒවා අමතක කරන්න එපා. ඒ වගේ මේ කාලේ ජනාවාස ගැන හොයන දර්ශකය තමයි කුඩා ගම් වැව්. දර්ශකය කුඩා ගම් වැව්. සාධකය භූභෞතික පසුබිම. නේ? ඊට අමතරව රතු දුමුරු පස දක්නට ලැබුණා. විශේෂයෙන් මේ කාලේ ගම් වතුර පාලනය කරන්න ඊළනාග කියන රජතුමා තිස්ස මහරාම වැව හැදුවා. ඒක කෙටි පේපර් එකට අහයි. ඒ වගේ මෙයාගේ ජනාවාස ව්‍යුහය බැලුවොත් මෙතනින් ලකුණු 6ක ප්‍රශ්නයක් එනවා. වාපිගාම ගැන අපි කතා කරනවා. සුන්දරි වාපිගාම, සුමන වාපිගාම, කඩහ වාපිගාම ඒවා. ඒ වගේම කසීකාර ගම්මාන ගැන කතා කරනවා. ගොවියන් විසූ ගම්මාන. මණීකාර ගම්, මණික් අයගේ ගම්මාන. ඒවා තියෙනවා ඒ කාලේ. ඒ වගේම ඔය වැටකින් ආරක්ෂිත වූ ගම්මාන, පරික්කිත ගම්මාන. වැටකින් අනාරක්ෂිත වූ ගම්මාන, අපරික්කිත ගම්මාන. ඒව ගන්න පුළුවන්. ඒ වගේ මේ කාලේ පුර කියලා සංකල්පයක් තිබුණා. පුරයක් පාලනය කරේ පුර කමත. ඒ වගේම අනුරාධපුරය හඳුන්වන්නේ නුරුපුර යන නමින්. තේරුණාද? ඊට අමතරව ඒ කාලේ ගෙදර ප්‍රධානියා ගහපති. ඒ ටික දන්නවා අපි. ගමේ ප්‍රධානියා ගමික. ප්‍රදේශයක ප්‍රධානියා පරුමක. ඊට අමතරව දසගම් ඇත්තෝ කියලා කට්ටියක් හිටියා. මොකද පන්සලට දානේ ප්‍රශ්නයක් ආවොත් ඒක විසඳගන්න ඒගොල්ලෝ එකතු වෙලා. ඒ වගේ මුල් යුගයේ ප්‍රධාන යැපීම් ක්‍රමය හේන් ගොවිතැන බව ඔයා මතක තියාගන්න. මුල් යුගයේ ප්‍රධාන යැපීම් ක්‍රමය පුතා දුව හේන් ගොවිතැනයි. තේරුණාද? හොඳයි පුතා දෙවනි පාඩමත් short and sweet speedly මතක් වුණා නේද? මම පෙන්නුවේ අත්‍තරම second term එකට ඕක දාන්න මෙන්න මේ ටික කියලා පෙන්වන්න යොමුනාව තියෙනවා. හරි. එවන්න බලන්න chat box එකේ message එක. හොඳයි. දරුවනේ අපි 6 වෙනි පාඩමේ ඉඳලා ආපස්සට ආවේ. 6න් පස්සේ 5ට ආවා, 5න් පස්සේ 4ට ආවා, 4න් පස්සේ 3ට ආවා, 3න් පස්සේ 2ට ආවා. දැන් අවසන් වශයෙන් පළවෙනි පාඩමට ඇවිල්ලායි තියෙන්නේ. මේ පළවෙනි පාඩමේ නම් මම මේ පෙන්නන ඒවා විතරමයි එන්නේ. හොඳේ. ඉතිහාසය යනු කුමක්ද? මූලාශ්‍රය යනු මොනවාද? සාහිත්‍යමය මූලාශ්‍රය යනු මොනවාද? පුරාවිද්‍යා මූලාශ්‍රය යනු මොනවාද? ඊට පස්සේ විදේශීය සාහිත්‍යමය මූලාශ්‍ර වලට උදාහරණ මොනවද?
දීපවංශය ගැන වගන්ති 3-4ක්. දීපවංශයේ තියෙන දේවල් මොනවාද? ඒක කොයි කාලෙද ලියවුනේ? නේද? අනිත් පොත් එක්ක බලද්දී දීපවංශයේ මොකද්ද හොඳ තියෙන්නේ? අන්න ඒක. ඒ වගේ මහා වංශය. ඔය මහා වංශය දීපවංශය ලියන්න උත්සාහ කරේ අටුවා ටීකා වලින්නේ. සීහල අට කතා, උත්තර විහාර අට කතා, විනය අට කතා ඕවාගෙන ලිව්වේ. මතක තියාගන්න. ඒ වගේම තමයි පුතා දීපවංශේ මහා වංශයෙන් පස්සේ ලියවෙනවා වංශත්තප්පකාශනී කියලා පොතක්. ඒක තමයි මහා වංශයේ ටීකාව. ඒක මතක තියාගන්න. ඒ වගේ මහා වංශයේ වැදගත්කම් ටිකක් තියෙනවා. රටක ඉතිහාසය අඛණ්ඩව ලියවෙනවා. සෙල්ලිපි හා වෙනත් මූලාශ්‍රමකින් මේ පොතේ තියෙන තොරතුරු ඔප්පු කරන්න පුළුවන්. අන්න ඒවා මතක තියාගන්න මේ පාඩමේ. ආය සංදේශ කාව්‍ය මොනවාද? මයුර තිසර. ප්‍රශස්තිකා කියන්නේ මොනවාටද? පැරකුම්බා සිරිත. නේ දුව පුතා පැරකුම්බා සිරිත අපිට වැදගත් වෙනවා නේද කුසල්ය. ඒ වගේම තමයි ඒ කාලේ පොතකින් තොරතුරු ගන්නවා නම් ඉතිහාසය හොයන්න මූලාශ්‍රය රචනා වූ කාලය කතුවරයා අරමුණු හා කරුණු වැදගත් වෙනවා. කතුවරයා කාලය අරමුණු කරුණු වැදගත් වෙනවා. ඒ වගේම අපේ රට ඇවිල්ලා ලිව්ව පොත් මොනවාද? පාහියන් හාමුදුරුවන්ගේ පොත. ඉබන් බතූතා දේශාටන වාර්තාව. බැල්ඩියස්ගේ පොත. රොබර්ට් නොක්ස්ගේ පොත. ඊළඟට ඒ කාලේ පොත්පත් වල තොරතුරු සඳහන් වෙනවා නේද? පොත්වල තොරතුරු තියෙනවා. පොතින් පුතේ කියන්නේ සාහිත්‍යමය මූලාශ්‍රවලින් ගන්න පුළුවන් ප්‍රයෝජන 3ක්වත් බලන්න. මොනවාද? ඉතිහාසයේ කාලානුපිළිවෙල සකස් කරගත හැකිය. නේ? එක් එක් අවදිවල දේශපාලනමය සංස්කෘතිකමය තොරතුරු දැනගත හැක. නේ? රටක විදේශ සම්බන්ධතා අධ්‍යයනය කර හැක. ආන් ඒවා බලා ගන්න. ඒවා ඕන. හොඳද? ඊළඟ පුරාවිද්‍යා මූලාශ්‍ර කියන්නේ මොනවාද? අභිලේඛන, කාසි, නටබුන්, චිත්‍ර, මූර්ති, පුරාවස්තු ඔය හයම අයිති වෙනවා. එතනදී අභිලේඛන වලට අයිති වෙන කොටස් මොනවාද? ගල්, පුවරු, රන්තහඩු, දැවතහඩු මේ වගේ ඕනෑම තද මාධ්‍යයක ලිව්ව ලේඛන අයිති වෙනවා. සෙල්ලිපි. සෙල්ලිපි ගැන කතා කරද්දී අපි දන්නවා පැහැදිලිවම අපේ රටේ පරණම සෙල්ලිපි බ්‍රාහ්මීය ලිපි කියලා කියන්නේ. බ්‍රාහ්මීය ලිපි. සෙල්ලිපි වල ප්‍රයෝජන 3ක් බලන්න. ලංකාවට එන්නේ නැතුව පොත් ලිව්වේ කවුද? ඇරිස්ටෝටල් ඩීමොන්ඩෝ, මෙගස්තීනිස් ඉන්ඩිකා, ප්ලීනි නැචුරාලිස් හිස්ටෝරියා, ටොලමිගේ භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය, හියොන් ෂියෑන්ගේ පොත, ක්වේරෝස් පියතුමාගේ ලංකාව පිළිබඳ ග්‍රන්ථය. ඒව වැදගත්. හාද? ඒ වගේම කාසි වලින් අපිට මොනවද ගන්න තියෙන්නේ? පුරාණ දරණ වගේ නම් වලින් හඳුන්වන කාසි. විශේෂයෙන්ම තඹ මස්ස කොයි කාලෙද භාවිතා කළේ කියලා ඇහුවොත් පොළොන්නරුවේ. නේ? කාසි වලින් තියෙන ප්‍රයෝජන 3-4ක් බලන්න. ආයෙවා බලන්න ওই නටබුන් තියෙනවනේ. නටබුන් වල ප්‍රයෝජන තියෙනවා පුතේ. පරිසර සංරක්ෂණය, කියන්නේ ශිල්පීය දක්ෂතා පෙන්වීම, තාක්ෂණය ඔන්නෝව බලා ගන්න. ඒ වගේම පුතේ චිත්‍ර මූර්ති පුරාවස්තු කියලා කියන්නේ අපේ සංස්කෘතික ඉතිහාසයේ ජීවමාන සාධක. කෙලින්ම ප්‍රශ්න අහනවා අපේ සංස්කෘතික ඉතිහාසයේ ජීවමාන සාධක මොනවාද? චිත්‍ර මූර්ති කැටයම්. සීගිරි චිත්‍රයකින් මොනවද බලන්න පුළුවන්? අතීත කාන්තාවගේ ඇඳුම් පැළඳුම් මෝස්තර රූපලාවන්‍ය ආදී. පුරාවස්තු යනු මොනවාද? පුරාවස්තු කියලා කියන්නේ පැරණි ජනතාව නිර්මාණය කරලා හෝ පරිහරණය කරලා දැනට ඉතිරි වෙලා තියෙන දේවල්. අපිට කියන්නේ පුරාවස්තු කියලා. තේරුණාද? ඒ වගේම ඉතිහාසය ඉගෙනීමේ වැදගත්කම් 10 වසර දරුවෙක් නම් 3ක්වත් බලන්න විස්තර ලියන්න හයි. විශේෂයෙන්ම අන්‍ය සංස්කෘතීන්ට ගරු කිරීම නේද? විවිධ මත ඉවසීමට හුරු වීම නේ? විවිධ මත ඉවසීමට හුරු වීම. ඒ වගේම විචාර බුද්ධිය වැඩි වීම නේ? ඔන්න ඕවා. අන්තිමට මතක තියාගන්න අපි ගොඩක් අය රැවටෙනවා. අපේ ගොඩක් අය මේ මොනකටද? ඊතලය, හක් ගෙඩිය, ගොන් කුරේ, ඇත්තඩිය. ඒ කියන්නේ ප්‍රාදේශීය මායිම් පෙන්වන රූප සටහන් වලට. හොඳටම රැවටෙනවා. ඉතින් ඒවා ඇත්තටම ප්‍රාදේශීය මායිම්. හොඳට මතක තියාගන්න ඒක. මොනවා වුණත් පුතේ විනාශ වෙන පුරාවස්තු
පරිස්සම් කිරීම ඔබ කළ යුතුයි කියලා තමයි අවසානට කියන්න තියෙන්නේ. ඒ අපි සාකච්ඡා කළේ 10 වසර පොතේ මුල් පාඩම් 5 ඊටාම වේගෙන් මතක් කිරීම විතරමයි මෙහි අරමුණ. දෙවනි වාර විභාගයකට පාඩම් කරද්දී ඕක නිකන් දාලා තියුවත් හරි ඊට පස්සේ පොඩ්ඩක් රිපීට් එකක් වෙනවා. රයිට්? හොඳයි. බොහොම ස්තුතියි.